අපි සමාංශක වෘත්ත ඇඳා. හරිද? ඒක අඳින්න තියරිටිකලි පුරුදු වුණා. හරිද ළමයි? නමුත් ළමයි සමාංශක වෘත්ත අඳින්න ගියාම ඒකේ මම කිව්වා ඒකේ සරල ක්‍රමයක් තියෙනවා දින්නේ. ඒක මම ඔයාලට ගණන් එක කියලා දෙනවා. මම මෙතන කියලා දෙන්න යන්නේ නැහැ ඔයාලට ඒක. ඔයාලට මම ඒක ගණන් එක කියලා දෙනවා. හරිද ළමයි? හරි. එතකොට මම උතන මෙතන ඔයාලට අද පාඩම් පටන් ගනිද්දි ළමයි පටන් ගනිද්දි මම ඔයාලට කියනවා මෙහෙම දෙයක්. හරිද? ඒ දේ තමයි ළමයි සෘජු ප්‍රක්ෂේපණය. සෘජු ප්‍රක්ෂේපණය ළමයි අද පාඩම් පටන් ගන්න දෙන්නේ අපිට. ළමයි සෘජු ප්‍රක්ෂේපණය ඔයගොල්ලන්ගේ ටියුට් එකේ ළමයි හිස්තනක් දීලා තියෙනවා. ටියුට් එකේ හිස්තනක් දීලා තියෙනවා ළමයි. බලන්න මෙන්න මෙතන එන්න ලියන්න සෘජු ප්‍රක්ෂේපණය ලියන්න ළමයි. සෘජු ප්‍රක්ෂේපණය යනු සෘජු ප්‍රක්ෂේපණය යනු ත්‍රිමාන වස්තුවක වරහන් ඇතුළේ ලියන්න ළමයි සමාංශක රූපයක සෘජු ප්‍රක්ෂේපණය යනු ත්‍රිමාන වස්තුවක එහෙම නැත්නම් සමාංශක වරහන් ඇතුළේ එහෙම නැත්නම් නේ වරහන් ඇතුළේ යන සමාංශක රූපයක ඉදිරි පෙනුම පැතිපෙනුම සැලැස්ම යන ඉදිරි පෙනුම පැතිපෙනුම සැලැස්ම යන පෙනුම් තුන ද්විමාන ලෙස නියමිත සම්මතයට පරිදි ඇඳීමයි. ඊට පස්සේ කියන ළමයි මෙම සම්මත අඳිනු ලබන ආකාර මෙම ද්විමාන රූප අඳිනු ලබන ආකාර දෙකකි. පළවෙනි ක්‍රමය ලියන්න ළමයි. ප්‍රථම කෝණ සෘජු ප්‍රක්ෂේපණ ක්‍රමවේදය. දෙවෙනි එක ලියන්න ළමයි. තෙවන කෝණ සෘජු ප්‍රක්ෂේපණ ක්‍රමවේදය. තෙවන කෝණ සෘජු ප්‍රක්ෂේපණ ක්‍රමවේදය. ළමයි අපි පටන් ගමු ඔතනට. ළමයි මම ඔයාලට සෘජු ප්‍රක්ෂේපණය කියලා ඔතන පින්තූරයක් දීලා තියෙනවා. ඔතන මම ඔයාලට සෘජු ප්‍රක්ෂේපණය කියලා මෙතන පින්තූරයක් දීලා තියෙනවා ඊට ඉස්සරහින් පොඩි වගුවක දීලා තියෙනවා මම ප්‍රොජෙක්ෂන් එක සිම්බල් කියලා පොඩි අයිටම් ටිකක් දීලා තියෙනවා. ඒක මම පැහැදිලි කරනවා ඉස්සරහට. හරිද? සෘජු ප්‍රක්ෂේපණය මම මේ හිස්තැන ළමයි රූල් මම අනුමාන කරනවා මම අපේක්ෂා කරනවා ඔයා රූල් 4ක විතර ලියන්නේ නැති කියලා. රූල් 4ක විතර ලියන්නේ නැති කියලා. ඔව්. ඔයාලට රූල් 3ක් විතර මේ යටත් එක රූල් 3ක් විතර ඉඩ ඇති කියලා මම අනුමාන කරනවා අනුමානේ වර්ධින්න පුළුවන් ළමයි මම අනුමාන කියන්නේ. ඊට පස්සේ ළමයි මෙන්න මේ රූපය මම මෙතන ඇඳ ගන්නවා 100%ම සමාන වෙන්නේ නෙවෙයි මේ රූපය මම ඔයාලට ඔය දීලා තියෙන රූපය පොඩ්ඩක් කළු වෙලා මෙහෙම ඉන්නවා මෙහෙම ගිහිල්ලා මෙතනින්
කට් වෙලා මෙහෙම ගිහිල්ලා ඊට පස්සේ මෙතනට ගිහිල්ලා උඩ වෘත්තයක් ගිහිල්ලා නෑ මේ පැත්තෙන් ගිහිල්ලා උඩ වෘත්තයක් ගිහිල්ලා මේකත් මෙහෙම ඉස්සිලා මෙහෙම යනවා. හරි ළමයි. මම ළමයි මේක ඔය තියෙන 100%ම ඔය විදිහට අඳින්නේ නෑ. ඕකේ තියෙන විදිහට 100%ම ඔය විදිහට අඳින්නේ නෑ මම අඳින්නේ බේසිකලි වාට තේරුම් ගන්න පුළුවන් ලෙවල් එකකින් විතරයි. දැන් වා ඩ්‍රෝයින් වලට අලුතෙන් ළමයි ඇවිල්ලා තියෙන්නේ. වා ඩ්‍රෝයින් වලට අලුතෙන් ආවා අපි පියවරෙන් පියවර මෙතනට ආවා. හරිද? ඊට පස්සේ මෙතනින් මෙහෙම ගිහලා මෙතනින් කට්ටක් ගිහලා මෙතනින් ගියා. මේ කට් එක ඕනේ නැහැ. දැම්ම ඕනේ නැහැ ඔයගොල්ලොන්ට. මෙතනින් මෙහෙම උස් කරගත්තා. පස්සේ මෙතනින් රවුමක් ආවා. මේ රවුමට මෙතනින් මෙහෙම සම්බන්ධ වුණා. පස්සේ මේකත් මෙහෙම උස්සගත්තා. මේකත් මෙහෙම සම්බන්ධ වුණා. මෙන්න ළමයි ත්‍රිමාන රූපය. මෙන්න මෙහෙම ත්‍රිමාන රූපයක් තියෙන්නේ. හරිද? ළමයි මේ ත්‍රිමාන රූපයේ මම ඔයාලට කියනවා මොකද්ද? ත්‍රිමාන රූපේ ළමයි මම ඔයාලට කියනවා මෙයා ඉදිරි පෙනුම කියලා. ඔයායි ඇයි එයා ඉදිරි පෙනුම උනේ? එයා ඉදිරි පෙනුම උනේ මම කියපු හින්දා. ඔයා කියනවා නම් මෙයා ඉදිරි පෙනුම කියලා. හරි. ඔයා එහෙම කියනවා නම් මං දාන්නම් මේ පැත්තට. හරි. මෙයා ඉදිරි පෙනුම. ඉදිරි පෙනුම. මෙයා මොකද්ද? පැති පෙනුම. පැති පෙනුම. දැන් ළමයි ඔයාලට කියන්න බෑ මෙයාට පැතිපෙනුම මෙයාව කරන්න කියලා. හේතුව ඔයාලා ඉදිරි පෙනුම මෙයාව කරානේ. එහෙනම් ඔයාලට පැතිපෙනුම මෙයා තමයි. මේක ළමයි ඔයාලා තීරණය කරන්නේ නැහැ. මම දැන් ඔයාලට තීරණය කරන්න දුන්නාලා. මේක තීරණය කරන්න එන්නේ පේපරේ මේක තීරණය කරලා එන්නේ. හරිද? පැතිපෙනුම ළමයි ඉබේටම මේ උඩින් බැලුවාම පේන එක්කිනා සැලැස්ම වෙනවා. දැන් ඔයා මේ ඊතල ගහලා මොකද්ද කරේ? ඊතල ගහලා කරේ ළමයි ඔයා මේක අර මං වාට කලින් එකේදී කිව්වා නේද? කලින් ලෙසන් එකේදී මං වාට කිව්වා නේද? මේ වගේ එකක් උපකරණයක් අරගෙන පොඩක් ඇහැට ඈතින් තියලා බලන්න කියලා. ඇහැට ඈතින් තියලා බලන්න කියලා කිව්වා නේද? ඔයා ඇදේට තිබ්බොත් ඇන්ගල් එකට තිබ්බොත් ඔයාලට පෙනුම් තුනයි උඩරිම පේන්නේ. පෙනුම් තුනයි පේන්නේ. දැන් මේකේ තමයි ඔයාලට මේක නේ ඇන්ගල් එක මේක සමාංශ කියන්නේ. මේක 3D ඔබ්ජෙක්ට් එකක්. මේක 3D වස්තුවක්. මම 2D තලයක ඇඳලා. එතකොට ළමයි මේක සමාංශික රූපයක් කියලා අපි මේකට කියන්නේ. මේකට සමාංශික රූපයක් කියන්නේ ඇත්තටම ළමයි ඒ හින්දම විතරක් නෙවෙයි. හරිද? ඔයා දන්නවා ඒ හින්දම විතරක් නෙවෙයිලා මේකට සමාංශික කියන්නේ. මෙන්න මෙතන අංශක 30යි 30 ඇලයකට තමයි ළමයි මෙයා ඇඳලා තියෙන්නේ. ඒකයි සමාංශික කියන්නේ. එහෙම නැත්නම් ද්විඅංශක වෙන්න පුළුවන්, සමාන්තර ක්‍රමයේ වෙන්න පුළුවන්. ඒ දෙකක් වෙන්න පුළුවන් නැත්නම් අපි ඒක ඉගෙනගෙන ආවේ. ළමයි දැන් මම ඔයාලට කී හිටියේ ඔයා ගන්න මොකක් හරි ඔයාගේ මේසෙවල තියෙන මේ වගේ අයිටම් එකක් කලින් ගත්තා වගේ ෆෝන් එකක් ඕ. දැන් ඔයාගේ ෆෝන් එක අරන් මේ වැඩේ කරන්න බෑ ඔයාට. හරිද ළමයි? මම ගන්නම්. මං ගාව තියෙනවා ඉන්බොක්සස්. සයිස් එක ගන්නම්කෝ. දැන් ළමයි මම ඔයාට මේ ඉන්බොක්සස් වල කොහෙන් බැලුවත් එකයි වෙන්නේ. ඒකයි ප්‍රශ්නේ. හරි කමන්නේ. දැන් ළමයි මට මේ ඉන්බොක්ස් එක මේ පැති තුනක් වෙන්න බලන්න පුළුවන්. පැති තුනක් වෙන්න බලන්න පුළුවන්. එහෙම නැත්නම් ළමයි මම ඇහැට හරි කෙලින් මේක තියාගන්නවා. ඇහැට හරින් කෙලින් තියාගත්තොත් ළමයි ඇහැට හරි කෙලින් තියාගත්තොත් මට පේන්නේ මෙන්න මේක විතරයි. මට ළමයි නිකන් තලයක් වගේ පේන්නේ. ඔන්න බලන්න.
ඔයාට දැන් ත්‍රිමාණව පේනවා මේක. ඔයාට දැන් මේක ත්‍රිමාණව පේනවා. හරිද? ඔන්න ත්‍රිමාණයි. පැති තුනක් පේනවා ඔයාට. හරිද? පැති තුනක් පේනවා. මෙන්න දැන් බලන්න ඔන්න දැන් බලන්න ඔයාට පේන්නේ එක පැත්තයි. හරිද? එතකොට මම ඔයාට වැඩක් කරලා පෙන්නනවා. මොකද්ද? මේක තමයි ඉදිරි පෙනුම. මේක ඉදිරි පෙනුම. මම බොක්ස් එක අනිත් පැත්තට ගහගන්න බෑ නේද? මම කන පිට ගත්ත සුදු පාටින් ලේසි. බෑ ඒක කරන්න බෑ මේක අලවලන් තියෙන බොක්සස්. ඔව්. ඉදිරි පෙනුම පැති පෙනුම සැලැස්ම. ඔන්න ළමයි ඔයා බලන්න මේ රූපේ ඉදිරි පෙනුම පැති පෙනුම සැලැස්ම. මෙන්න බලන්න ඉදිරි පෙනුම පැති පෙනුම සැලැස්ම. understand ළමයි? ආයෙ බලන්න ඉදිරි පෙනුම පැති පෙනුම සැලැස්ම. නමුත් ඔයා ත්‍රිමාණව බැලුවම ඔයාලට තුනම එකපාර පේනවා. මෙන්න බලන්න ත්‍රිමාණව බැලුවාම ඔයාට ඔය තුනම එකපාර පේනවා. නමුත් ළමයි දැන් මම ත්‍රිමාණ රූපේ ඉන්නවනේ මෙතන. එහෙනම් මම මොකද කරන්නේ? මම ළමයි මේකේ ඉදිරි පෙනුම 2D බලාගෙන අදිනවා. මෙන්න බලන්න 2D බැලුවම පේන්නේ. ළමයි මට මේ රූපේ නම් හරිම ලේසි 2D එක අඳින්න. හේතුව මේකේ නම් ළමයි 2D එක මෙන්න මෙහෙම එකන්නේ තියෙන්නේ. ඔයිට වඩා එකක් නැහැ. නමුත් ළමයි මේකේ චුට්ටක් වෙනස් ඊට වඩා පොඩ්ඩක් වෙනස්. පොඩ්ඩක් වෙනස් ළමයි. මෙන්න මෙහෙම එන්නේ. ළමයි මිනුම් වලට අඳින්න අවශ්‍ය නැහැ. මිනුම් වලට අඳින්න අවශ්‍ය නැහැ. ඔයා තාම මේක අවබෝධ කරගන්න මට්ටමේ ඉන්නේ. මෙන්න මේ හරියට රවුමක් වෙනවා රවුම් වෙනවා පොඩ්ඩක්. මේ හරියට රවුම් වෙනවා රවුම් වෙලා ඉතින් මෙන්න මෙතන හදන මෙන්න මෙතන වෘත්තයක් තියෙනවා. දැන් සමහර විට ඔයා අහන්න පුළුවන් මගෙන් කොහොමද මේක ගත්තේ? කොහොමද මේක ගත්තේ ළමයි? මෙයාව ඔයා මේ වගේ අතර ගන්න මනසින්. කාවද? මෙයාව මොකද්ද කරන්න ඕන? මනසින් අතර ගන්න. මෙන්න මං ගත්ත මනසින් අතට. අරගෙන මෙයාගේ ළමයි ඉදිරි පෙනුම විතරක් පේන විදිහට ඔයා හදාගන්න මනසින් අරගන්න මෙයා මනසින් ගන්න අතට. අරගෙන ඉදිරි පෙනුම විතරක් ඔයාට පේන විදිහට හදාගන්න. හරියට මම මෙන්න මේකේ මෙහෙම තිබ්බහම ළමයි පෙනුම් තුන ඔයාට පේනවා. මම මෙන්න මෙහෙම තිබ්බොත් ඔයාට පේන්නේ ඉදිරි පෙනුම විතරයි. ඔන්න ඔය විදිහට හදාගන්න අරයව. අරයාගේ ඉදිරි පෙනුම විතරක් ඔයා මනසින් ඔයාට පේන විදිහට හරව ගන්න. ඉදිරි පෙනුම විතරක්. හරිද? ඔයා මනසින් එහෙම හරව ගත්තාම ළමයි ඔයාට හම්බ වෙන්නේ කාවද? ඔයාට එනවා මෙන්න මේ මම පාට කරන ටික විතරයි ඔයාට පේන්නේ. මං කියන එක තේරෙනවද ළමයි? මම මේ පාට කරන ටික විතරයි ඔයාට පේන්නේ. ඇයි ඒ? ඇයි ළමයි ඔයා එක 2D වෙන්න විදිහට ඔයාගේ පැත්තට හරවගත්තනේ. ඔයාට දැන් ත්‍රිමාණව කිසිම දෙයක් පේන්නේ නැහැ. ඔයාට අදාළ උපකරණේ ත්‍රිමාණව කිසිම දෙයක් පේන්නේ නැහැ. හේතුව ඔයා 2D වෙන්න ඔයාගේ S2කට අල්ලගෙන ඉන්නේ දැන්. මෙන්න ඔයා S2කට අල්ලන් ඉන්නේ ඉදිරි පෙනුම. ඉදිරි පෙනුම S2කට අල්ලන් ඉන්නේ. ඒතකොට ඔයාට පේන්නේ ළමයි මෙන්න මේ කෑල්ලයි පමණයි. මොකද්ද? මේ කෑල්ලයි පමණයි. ඔන්න ළමයි කතන්දරේ. ඔන්න ඕක කතන්දරේ. හරිද? ඔන්න ඔය වගේ ළමයි මම පැති පෙනුමකට කරන්න ඕන. මොකද්ද කරන්නේ? මෙන්න තියෙන ත්‍රිමාණ වස්තුව මම මේකට ගලපන නම් මුලින් ඊට පස්සේ අපි මේකට යන්න. මෙන්න ළමයි තියෙන ත්‍රිමාණ වස්තුව. ඔයාලට පේනවා ත්‍රිමාණ වස්තුව ත්‍රිමාණව. පේනවනේ? මම මේක 2D කරලා ඔයාලට පෙන්නුවා. මෙන්න 2D කරලා ඔයාලට පෙන්නුවා. මෙන්න 2D කරලා ඔයාලට පෙන්නුවා. දැන් ළමයි ඔයා යන්න මනසට යන්න. ඔයාගේ මනසට යන්න. මෙයාව අල්ලගන්න. මෙයාව අල්ලලා මෙයාව ඔයාගේ ඇස් ඉස්සරහට ගන්න. මෙන්න මේ පැති පෙනුම විතරක් ඔයාට පේන විදිහට. මෙන්න මට මෙයාව ත්‍රිමාණව හිටියනේ. මම මෙයාට දෙකක් දීලා කරකවල අඹරවල ළමයි. මෙයාගේ පැති පෙනුම විතරක් මට ඩිරෙක්ට් මගේ ඇස් දෙකට පේන විදිහට මම හරව ගත්තා. ඔයත් මෙයාගේ පැති පෙනුම විතරක් ඔයාගේ ඇස් දෙකට එන විදිහට හරව ගන්න. මොන ළමයි හරව ගත්තා මං ඈ. මොන හරව ගත්තා. දැන් මට පැති පෙනුම විතරක් තමයි මට පේන්නේ. ඔයා මේක ළමයි භාවනාවක් වගේ වැඩක්. ඔයා මේක මනසින් දකින්න ඕන. මනසින් දකින්න ප්‍රැක්ටිස් කරන්න ඕනේ. පැති පෙනුම හරව ගන්න. මෙන්න ළමයි පැති පෙනුම මම පාට කරන්නම් නිල් පාටින්. පැති පෙනුමෙන් බැලුවම ළමයි මට මෙයා විතරයි පේන්නේ 2D. මේ හරියට වගේ පේනවා. ඔන්න පැති පෙනුම ළමයි මම පැති පෙනුම අඳිනවා මෙන්න මෙතන. මෙහෙම ඇඳා. ඉතින් මේ උසට ගත්තා.
ළමයි මේකේ තව චූටි චූටි දේවල් තියෙනවා ඇඩ් කරන්න මේ රූප වලට. උදාහරණයක් විදිහට මේ නොපෙනෙන දාර වගේ ඒවා ළමයි ඇඩ් කරන්න ඕනේ. මම ඒවා කරන්න යන්නේ නැහැ. හේතුව කරන්න යන්නේ නැත්තේ ළමයි මේ දැම්ම ඕනේ අපි ඉස්සරේ කතා කරමු ඈ. ඉස්සර කතා කරමු අපි හිමීට මේක හදාගෙන යමු. ඔන්න ළමයි පැතිපෙනුමත් හරි. පැතිපෙනුමත් හරි. හරිද? පැතිපෙනුමත් හරි. මොකද්ද උනේ? මෙන්න මෙහෙම ත්‍රිමානව හිටියා. මෙන්න මෙහෙම ත්‍රිමානව හිටියා. මෙන්න මෙහෙම කරලා වාට දිමාන කරගත්තා. ඔන්න ඔය ගානට දිමාන කරගත්තා ළමයි. ඔන්න දැන් වාට දිමාන රූපයක් පේන්නේ. ඔය අරයටත් ඒ වැඩේ කරගන්න. මම නිල් පාටින් ඉරි ගහලා තියෙන ළමයි. නිල් පාටින් ඉරි ගහලා තියෙන්නේ. එයාව දිමාන විදියට වාගේ S දෙකට හරව ගන්න. මෙයාගේ මේ පැතිපෙනුම ද්විමාන විදියට වාගේ S දෙකට හරව ගන්න. මෙන්න මෙතනට වගේ එනකම් පේන ළමයි මෙයාට. ඊට පස්සේ ළමයි ඔයා උඩින් බලන්න උඩින් බලන්න දැන් ඔයා උඩින් බලන්නේ කොහොමද? මේ වස්තුව ගන්න වාගේ මනසින් වාගේ අතර ගන්න. ඔයාලා දැන් අල්ලන්න පුළුවන් ඈ මේ දාර අල්ලන්න පුළුවන්. ඔයාට අහු වෙනවා මේ දාර. මනසින් ඉන්නේ ඈ මනසින් ඉන්නේ. මේ දාර අහු වෙනවා ළමයි ඔයාට. ඔයා මෙන්න මාත් කියනවත් එක්කම හිතන්නේ. මං කියනවත් එක්කම හිතන්න. වාගේ ටියුට් එකේ දීලා දෙන රූපේ නෙවෙයි මේ තියෙන්නේ. මම පොඩ්ඩක් එච්චර සංකීර්ණ කරේ නැහැ. හේතුව දැන් වාගේ මේ ෆස්ට් ටයිම් කියලා මම හිතනවා ළමයි. සමහරවිට මේක වාගේ දැනුම වැඩි කරගන්න බලනවා ඉන්න පුළුවන්. නමුත් මම මේකේ හැම ළමයෙක්ටම ළමයි තේරෙන විදිහට තමයි මම ફોකස් කරන්නේ. හරිද? එතකොට ළමයි ෆස්ට් ටයිම් මේක සෙකන්ඩ් තර්ඩ් ටයිම් ඉගෙන ගන්න ළමයිටත් මේක හොඳයි තාම. යාට හොඳ අවබෝධයක් එනවා. හරිද ළමයි? ඔයා මනසින් ෆස්ට් ටයිම් මේක ඉගෙන ගන්න ඩ්‍රෝයින් ඉගෙන ගන්න ළමයෙක් වුණා. සෙකන්ඩ් ටයිම්, තර්ඩ් ටයිම්, ෆෝර්ත් ටයිම්, 10th ටයිම් උනත් ළමයි මනසින් අත ගන්න මේක. මොකද මට විශ්වාසයි ඔයා මේ විදිහට ඩ්‍රෝයින් කරන්න ඉගෙන නැහැ. ඔයා කටපාඩමින් ඩ්‍රෝයින් කරන්න ඉගෙනගෙන තියෙන්නේ. ළමයි මේක මනසින් අත ගන්න මේ. හරි මෙතන දාරයක් තියෙනවා. හරි මෙතන දාරයක් තියෙන ළමයි. ඊට පස්සේ මෙන්න මෙතන කට්ටක් තියෙනවා මට ඇතුළට පොඩ්ඩ අත දාන්න පුළුවන්. ඊට පස්සේ ළමයි මෙන්න මේ මතු පිට තලයක් තියෙනවා මට අහු වෙන මතු පිට තලයක්. ඊට පස්සේ මෙන්න මෙතන මට රවුමක් අහු වෙනවා මෙතන බිත්තිය. මෙන්න මෙතන මම සිදුරකුත් අහු වෙනවා ළමයි මට අත යාන්තම් දාගන්න පුළුවන්. බෑ අත දාන්න බෑ ඇඟිලි ටිකක් ළමයි දාන්න පුළුවන්. අන්න එහෙම ළමයි. ඊට පස්සේ මට එහා පැත්තෙන් ළමයි. එහා පැත්තෙන් මම අත ගාගෙන එනවා පල්ලෙහාට. එහා පැත්ත පැත්තලි ළමයි. එහා පැත්ත පෘෂ්ඨේ. එහා පැත්තේ පෘෂ්ඨේ පැත්තලි. පල්ලෙහාට යනකම පැත්තලි. හරි ළමයි. ඔන්න ඕක තමයි තියෙන්නේ. මට මේ පැත්තෙන් ළමයි මේ නොපෙනෙන පැත්තෙන් අත දානවා. මෙන්න බලන්න මම අත දානවා මනසින් අත දාන්නේ ඈ. මනසින් දාන්නේ අත. දාන මට ළමයි කට්ට ආයි මෙන්න මේ කට්ට ළමයි එහා පැත්තෙන් අහු වෙනවා මට. ඔව්. අහු වෙනවා. කාණුවක් වගේ ළමයි මට අත පොඩ්ඩක් ඇඟිලි පොට්ටිකක් පොඩ්ඩක් දාන්න පුළුවන්. ඔන්න ඕක තමයි ළමයි කතන්දරේ. ඔයා මනසින් මෙයාව ඔයාගේ මනසේ ළමයි ඩ්‍රෝවිං එක දාගන්න ඕන. ඔයාලා මම කියනවා මේ සිමියුලේටර්ස් වල තියෙන ළමයි සිමියුලේටර්ස් ඒ වගේ හරි. ඔන්න ළමයි මම ඉදිරි පෙනුම ඇඳගත්තා පැති පෙනුම ඇඳගත්තා. දැන් මම සැලැස්ම අදින්න යනවා ළමයි. ඉදිරි පෙනුම පැති පෙනුම සැලැස්ම මෙන්න ළමයි සැලැස්ම මොකද කරන්නේ? මෙහෙම 3D ඉන්නවා මෙන්න මෙහෙම 3D ඉන්නවා මෙන්න මේව හරව ගන්න මෙන්න මේව කොහොමද? මෙන්න මෙහෙම වාට 2D වෙන්න පේන්න මම හරව ගන්න. මෙන්න හරව ගත්තා. හරි? වාට වෙන කවවත් පේන්නේ නැද? වාට 2D පේන්නේ. ළමයි මම මේ සැලැස්ම ඇඳ ගන්නවා මෙන්න මෙතන. සැලැස්ම මම උඩින් ලාඳින්න ළමයි සැලැස්ම මම උඩින් අදින්නම්. උඩින් ඇඳහම ළමයි මට පේන්නේ මෙන්න මෙහෙම එකක් පේන්නේ. මේක දිහා උඩින් බැලුවම ළමයි මට මෙන්න මෙහෙම එකක් පේන්නේ. ඔව් මෙහෙම එකක් පේන්නේ. මෙන්න මෙහෙම එකක් පේන්නේ. ළමයි ඩ්‍රෝවිං අදිද්දී එකම ඉර මත දෙපාරක් පැන්සල් අරන් යනවාට කිසිම අයිතියක් නැහැ. මම මේ වැඩේ මම කරනවා. ඔයාට කරන්න කිසිම අයිතියක් නැහැ. එකම ඉර මත පැන්සල මෙහෙම ගෙනිච්චා. ආයි මෙහාට ගෙනියන්න බෑ. තහනම් නේ. ඔන්න ළමයි මම එක සිස්ටම් එකකට ඇඳගත්තා. දැන් ඔයාලට මේක පැහැදිලි ළමයි කවුද මේ ඉන්නේ ඉදිරි පෙනුම මේ ඉන්නේ පැති පෙනුම මේ ඉන්නේ සැලැස්ම ඉදිරි පෙනුම පැති පෙනුම සැලැස්ම හරිද ළමයි එතකොට මට ඔයාට තවදුරටත් මම ඔයාට කියනවා මෙහෙම කතාවක් ඉදිරි පෙනුම පැති පෙනුම සැලැස්ම ළමයි මම ඔයාට කිව්වා නේද ක්‍රම දෙකකට මේ සමාංශක රූපයක් මේ වගේ ද්විමාන රූප තුනකට සමාංශක රූප කෙනෙකුට ගැල් තේරෙන්නේ නැහැ ළමයි. ඔයාට ෆැමිලිය නැහැනේ. ෆැමිලිය කියන ළමයි ඔයාට හුරු පුරුදු නැහැනේ සමාංශක රූප කියන වචනේ නේද? මං කියන්නම් 3D ත්‍රිමාන රූපයක් කියලා.
ත්‍රිමාන රූපයක් කො මට පොඩ්ඩක් හරි උරු පුරුදු ඊට වඩානේ. ඔයා මීට කලින් ත්‍රිමාන කියන වචනේ අහලා නැදෙනවා 3D රූපයක්. ත්‍රිමාන රූප මේ ඉතින් මේ ලෝකේ ඉන්න හැමෝම ඔයා මා ඇතුළු මේ සියලු දේ ළමයි ත්‍රිමාන රූප. මේ ත්‍රිමාන රූපේ ළමයි පැති පෙනුම ඉදිරි පෙනුම සැලැස්ම යන පෙනුම් තුනකට ඇඳීමට අපි කියනවා සෘජු ප්‍රක්ෂේපණය කියලා. මොකද්ද? මෙන්න මේ ඉන 3D රූපය අර වගේ පෙනුම් තුනකට අඳින එක අපි කියනවා සෘජු ප්‍රක්ෂේපණ කියලා. සෘජු ප්‍රක්ෂේපණය, සෘජු ප්‍රක්ෂේපණ ක්‍රමය, සෘජු ප්‍රක්ෂේපණය කිරීම ඕන එකක්. හරිද ළමයි? ඉතින් ළමයි ඉතින් මම ඔයාලට ලියන්න දුන්න මොකක්ද දන්නවද? සෘජු ප්‍රක්ෂේපණය කරන ක්‍රම දෙකක් තියෙනවා කියලා. ක්‍රම දෙකක් තියෙනවා කියලා ඔයාලට ලියන්න දුන්න. මොකද්ද ළමයි පළවෙනි එක? ප්‍රථම කෝණ සෘජු ප්‍රක්ෂේපණ ක්‍රමය. දෙවෙනි එක දෙවන කෝණ සෘජු ප්‍රක්ෂේපණ ක්‍රමය. දැන් ඔයාහයි දෙවන කෝණ සෘජු ප්‍රක්ෂේපණයක් නැද්ද? නෑ ළමයි. දෙවන කෝණ සෘජු ප්‍රක්ෂේපණයක් ඇති අපේ සිලබස් එකේ නෑ. මම ඉගෙන ගන්න නෑ ළමයි එහෙම එකක්. දෙවන කෝණ සෘජු ප්‍රක්ෂේපණයක් එහෙම එකක් නෑ. ප්‍රථම කෝණ සෘජු ප්‍රක්ෂේපණේ තියෙනවා, දෙවන කෝණ සෘජු ප්‍රක්ෂේපණේ තියෙනවා. දෙක හලලා ළමයි තියෙන්නේ. දෙක හලලා. ඊට පස්සේ ළමයි එන්න ඔන්න මම මේ ඇන්දේ ওই දෙකෙන් එකකට මම ඔයාලට දැම්ම කියන්න යන්නේ මොකද්ද කියලා. මේ ඇන්දේ මම ඔය කියපු ප්‍රථම කෝණ සෘජු ප්‍රක්ෂේපණය, දෙවන කෝණ සෘජු ප්‍රක්ෂේපණය. ඔය දෙකෙන් එකකට තමයි මම මේ කුරුමාණන් අල්ලලා මෙයාව ඇන්දේ. හරිද? මොන මල අනිත් ක්‍රමයට අඳිනෝ ඇඳලම මම ඔයාලට විස්තර කරන්නම් වැඩි. හරිද? මෙන්න මෙහෙමයි ළමයි ඒක අඳින්නේ. කළු පාටින් අඳින්නම් මම යාව. ඉදිරි පෙනුම මම ළමයි ඒක පොඩක් පොඩි ඉරන් ඉන්නම් ඈ. ඉදිරි පෙනුම මෙන්න ළමයි ඉදිරි පෙනුම. මෙන්න ඉදිරි පෙනුම මෙන්න පැති පෙනුම මෙන්න පැති පෙනුම ඊට පස්සේ මෙන්න සැලැස්ම. ළමයි ඔයා හොඳට බැලුවා මම මේ ප්‍රමාණ වෙනස් කරා හොඳට පොඩ්ඩක් පොඩි කරලා ඇන්දේ මේ ටික මට පොඩ්ඩක් ඉඩ බැලන්ස් කරගන්න ඕනේ මම පොඩි කරලා ඇන්දේ පොඩ්ඩක් පොඩ්ඩක් පොඩි කරලා ඇන්දේ පොඩ්ඩක් පොඩි කරලා ඇන්දේ හේතුව මට පොඩ්ඩක් ඉඩ බැලන්ස් කරගන්න ඕනේ ඒකයි පොඩ්ඩක් පොඩි කරලා ඇන්දේ හරිද ඊට පස්සේ ළමයි දැන් ඔයා කියයි කවුද මේක ඉදිරි පෙනුම මෙන්න ඉන්නවා ඉදිරි පෙනුම මෙන්න ඉන්නවා පැති පෙනුම මෙන්න ඉන්නවා සැලැස්ම ළමයි ඔයා මේක දිහා බැලුව ඔයා කියයි ඇත්තටම සයිස් එක වෙනසක් නැහැ ළමයි යට ඉන්න සෙට් එකයි උඩ ඉන්න සෙට් එකයි same size but ළමයි නමුත් මම පොඩි කරලා නැන්දේ මට ඉඩේ ප්‍රශ්නයක් නේ හින්දා මම පොඩි කරලා නැන්දේ ඔයා පොඩි කරලා නැන්දේ ගන්න එපා ඔලුවට මේ දෙන්නම එකම සයිස් එකේ තමයි ඉන්න ඕන මම මිදුම් දැම්මේ නැහැ ළමයි ඇත්තටම ඒ හින්දා ඉතින් මම පරිමාණයට අනුව ඇන්දේ නැහැ ළමයි මේ ඔයා කියයි දැන් ඉතින් මේ ඉදිරි පෙනුම මේ ඉදිරි පෙනුම සමානයිනේ ළමයි මේ තියෙන එක ක්‍රමයක් මම මේ කොටු කරන මේ තුනටම මේ එක ක්‍රමයක් ළමයි මේ තුන තව ක්‍රමයක් උන්න ළමයි කොටු කරා මං ක්‍රම දෙක මම කොටු කරා මොකද්ද ඔයා කියද මේ ඉදිරි පෙනුම සමානයිනේ වෙනසක් නැහැනේ මං කියන උත්තරේ ඔව් ඔයා කියයි ළමයි ඔයා කියනවා මේ පෙනුමයි සමානයිනේ මම කියනවා ඔව් සමානයි ඔයා කියයි මේ පෙනුමයි සමානයි මම කියනවා ඔව් සමානයි හේතුව අපි මේ ප්‍රක්ෂේපණ ක්‍රමයට ඇඳත් මම මෙයාගේ නම කිව්වේ නෑ මේ ප්‍රක්ෂේපණ ක්‍රමයට ඇඳත් මම තාම මෙයාගේ නම කිව්වෙත් නෑ අඳින්නේ කාවද අඳින්නේ ළමයි ඇත්ත ලෝකයේ ඉන්න මෙන්න මේ කියන ත්‍රිමාන රූපය ඔයා කාගෙන් මෙයාව ඇඳත් අඳින්නේ ඇත්ත ලෝකයේ ඉන්න ත්‍රිමාන රූපය දිහා බලාගෙන ළමයි ඇත්ත ලෝකයේ ත්‍රිමාන රූපය ළමයි
වෙනස් වෙන්නේ නැහනේ. රොබෝ කෙනෙක් වගේ. මෙයා මෙහෙම වෙලා වෙනස් වෙන්නේ නැහැ ළම. මෙයා පණ නැහැ ළම මෙයා වෙනස් වෙන්නේ. මෙයා නිට්ටයයි. නිශ්චිත පෙනුමක් මෙයාගේ තියෙන්නේ. ළමයි මම මෙයාට කියනවා ප්‍රථම කෝණ. ඔහොම මෙයා කවුද? මෙයා ළමයි තෙවන කෝණ සුජු ප්‍රක්ෂේපණ ක්‍රමය. කවුද? මෙයා තෙවන කෝණ සෘජු ප්‍රක්ෂේපණ ක්‍රමය. ළමයි මෙයා මෙන්න මේ විදිහ ළමයි මේ මොඩල් එක මෙන්න මේ ස්ටයිල් එක මේ පැටර්න් එක මේ ට්‍රෙන්ඩ් එක. මෙයා කවුද ළමයි? ප්‍රථම කෝණ මට කෝණ කියන එක මෙහෙම ලියන්න පුළුවන් ළමයි. ලේසියට ඔහොම ලියනවා. නමුත් මේ මම දැන් හරි සිංහල භාෂාවෙන් දැන් ලියන්න ඔයාලට හරියට. සම්මතයක් නෙවෙයි. කෝණ සෘජු ප්‍රක්ෂේපණ ක්‍රමය. ඔන්න ළමයි විදිහ. තෙවන කෝණ සෘජු ප්‍රක්ෂේපණ ක්‍රමය ප්‍රථම කෝණ සෘජු ප්‍රක්ෂේපණ ක්‍රමය. කවුද මෙයා? ප්‍රථම කෝණ මේ මොඩල් එක මේ ස්ටයිල් එක මේ පැටර්න් එක ප්‍රථම කෝණ සෘජු ප්‍රක්ෂේපණ ක්‍රමය. මේ මොඩල් එක මේ පැටර්න් එක මේ ස්ටයිල් එක ඕන එකක් ළමයි. ඒ සම්බන්ධව ඔයා කියන වචනයක් ඕන වචනයක්. එයා ළමයි තෙවන කෝණ සෘජු ප්‍රක්ෂේපණ ක්‍රමය. දැන් මම දන්නවා ඔයා මගෙන් අහන එක. තෙවන කෝණයි ප්‍රථම කෝණයි ඉතින් වෙනස් වෙන්නේ කොහොමද? මෙහෙම්මද හැමතිස්සෙම අඳින්නේ? නෑ ළමයි. කටපාඩම් කරගන්න බා මෙහෙම්ම අඳින වෙයි කියලා එකක් නෑ. මේක අඳින්න ළමයි පොඩි ට්‍රික් එකක් තියෙනවා. මොකද්ද ට්‍රික් එක? ට්‍රික් එක තමයි ළමයි තෙවන කෝණ සෘජු ප්‍රක්ෂේපණයේදී ළමයි මම පාඩම් කරගත්තදී මම ඔයාලට කියන්න. තෙවන කෝණ සෘජු ප්‍රක්ෂේපණයේදී මම ඉන්ෆ්ලුවන්ස් වෙච්ච හැටි ළමයි. මම මේක ඉගෙන ගත්ත හැටි මම ඔයාලට කියන්න. මම ඉගෙන ගත්ත හැටි ළමයි මම මේක මතක තියාගත්තා. මේක මේ ත්‍රිමාන රූපයක් කරා මේකේ පැති තුන ඇඳ ගන්න එක ළමයි මහා ගේමක් නෙවෙයිනේ. නමුත් මෙතන මේ කියන මේ දෙක පොඩ්ඩක් අඳුර ගන්න එක තමයි චූටි දෙයක් තියෙන එක නේ. ලොකු අමාරු දෙයක් නෙවෙයි. ඉතින් ළමයි මම ඔයාලට මුලින්ම තෙවන කෝණ සෘජු ප්‍රක්ෂේපණ ක්‍රමය කියන්න. ඒක මොකක්ද කියලා. ඒක අඳින්නේ කොහොමද කියලා. තමයි ඒකේ මුලින්ම ඔයා ඉදිරි පෙනුම ඇඳ ගන්න. ඉදිරි පෙනුම යම්කිසි කොලේ ඔයා ඇඳ ගන්න. ඔයාලට දැන් කොල ඉස්සරහට මම දෙනවා. ආගේ ටියුට් එක මම සපයලා ඇත්තේ හරිද? ඉදිරි පෙනුම ඔයා ඇඳ ගන්න. ෆයින් ඉදිරි පෙනුම ඇඳා. ළමයි ඉදිරි පෙනුම ඇඳනේවා දැන්. ඉදිරි පෙනුම ඔයා ඇඳා. ළමයි ඔන්න ඔයා ඉදිරි පෙනුම ඇඳා. ඔන්න ඇඳා ඉදිරි පෙනුම. මෙහෙම එකක් ඇඳා මෙහෙම ඇඳා මෙහෙම රවුමක් දැම්මා මෙහෙම දැම්මා. ඔන්න ඔයා ඉදිරි පෙනුම ඇඳා. ළමයි තෙවන කෝණ සෘජු ප්‍රක්ෂේපණ ක්‍රමය නම් ඉදිරි පෙනුමට මේ ත්‍රිමාන රූපේ ඉදිරි පෙනුමට මොන අත පැත්තෙන්ද ඉන්නේ? පැති පෙනුම. වමෙන්ද දකුණෙන්ද ඉන්නේ? අවර්ධන. දකුණෙන්ද වමෙන්ද ඉන්නේ? පැති පෙනුම. මේ ත්‍රිමාන රූපේ එහෙම නැත්නම් සමාංශක රූපේ පැති පෙනුම ඉන්නේ ඉදිරි පෙනුමට මගේ නම් ළමයි මේ අත පැත්තෙන්. මම මෙහෙම හිටියොත් මේ අත පැත්තෙන් මේ අත පැත්තෙන් ඉන්නේ. එහෙනම් ළමයි මම තෙවන කෝණකේදී අඳින්න ඕන පැති පෙනුම මේ අත පැත්තෙන්ම තමයි. හරිද? මේ අත පැත්තෙන්ම තමයි. ළමයි ඊට පස්සේ එන්න සැලැස්ම. ළමයි මෙන්න තියෙනවා මං කියපු ත්‍රිමාන රූපය. ළමයි සැලැස්ම ඉදිරි පෙනුම දෙසින් උඩ බලද්දි ළමයි ඔයා සැලැස්ම දිහා බලන්න ඕන ඉදිරි පෙනුම. මෙතන ඉදිරි පෙනුම දෙසින් ඔයා සැලැස්ම දිහා දැන් බලන්න ඕන මෙන්න මෙහෙම. ඉදිරි පෙනුම මෙහෙට හරවන්න ඕන. ඔන්න ඔහොම බලලා වඳින්න ඕනේ. ඔයා මේක දිහා මෙන්න මේ විදිහට පෙරලාගෙන බැලුවොත් වැරදි. ඔහොම පෙරලා බලන්න එපා. ඔයා කොහොමද පෙරලා බලන්න ඕන? ඔයා මනසින් හිතන්න ඕන ළමයි. ඉදිරි පෙනුමේ ඉඳලා සැලැස්මට බැලුවාම මොකද්ද පේන්නේ කියලා. හරිද? පැති පෙනුමේ ඉඳලා සැලැස්ම බැලුවාම පේන එක අඳින්න එපා. එහෙන් බලනවා මේ සෑ කියන අකුර ඔයාලට පේන්නේ හරි විදිහට.
නමුත් ළමයි ඉදිරි පෙනුම දෙසින් නම් සෑ කියන එක බලුවම සෑ කියන අකුර ඇලේට වාට ඇද වෙලා පේන්නේ. නමුත් ඔයාලට සෑ කියන අකුර ළමයි මම කියනවා හරියට බැලුවොත් ඔයා මේ තියෙන සිස්ටම් එකේ හැටියට මේ සැලැස්ම දිහා හරියට බැලුවොත් ඔයාලට සෑ කියන එක හරියට පේන්න ඕනේ. සෑ කියන අකුර මම මේ ඇඳලා තියෙන ඇලේටද පේන්න ඕනේ. ළමයි සෑ කියන අකුර ඔයා හරියට බැලුවොත් ඔයාට ඇලේට පේන්න ඕනේ. ඒක තමයි තියරියා. තමයි ති හේතුව ඔයා ඉදිරි පෙනුම ඉඳන් තමයි ළමයි මේ සැලැස්ම දිහා බලන්න ඕනේ. මේ පැති පෙනුමේ ඉඳන් එක්ක ඔයා ඉස්සිල බලනවා. එහෙම නැත්නම් මේක පෙරලගෙන බලනවා. අර බලු තල්ලු ළමයි මේ ඩස්බින් එක පෙරලා ගන්න. එක්ක ඩස්බින් එකට ඉස්සිලා මොනවද තියෙන්නේ කියලා බලනවා. එහෙම නැත්නම් ඩස්බින් එක පෙරලගෙන බලනවා. ඒ වගේ ළමයි මෙයාත් මේ පැත්තත් එක්ක මම ඉස්සිල බලනවා. පැති පෙනුම ඉඳන් ඉස්සිල බලනවා මේක දිහා. එහෙම නැත්නම් මේ පෙනුම මෙහෙම පෙරලගෙන බලනවා. කැමතිද? මම ඔයාලට සාමාන්‍යයෙන් මේක වගේ අතරනම් පෙරලලා බලන්න තමයි කියලා දුන්නේ. එහෙම නැත්නම් ළමයි ඔයාට මේක මෙහෙම තියෙන එකට ඔයා මෙහෙම ගිහලා ඉස්සිලා මෙහෙම පැත්තෙන් බලලා එහෙම කරන්නත් පුළුවන් ඈ. දෙකම එකයි ඉතින්. වාර මං අර බලු කුක්කේ කතාව ගත්තේ. බලු කුක්ක ගිහලා මේක මෙහෙම පෙරලා ගන්නවා. පෙරලා ගත්තත් එකයි ඉතින් බලු කුක්ක ඔලුව දාලා පුළුවන් නම් කනවා. ඒත් එකයි ආ. හරිද ළමයි? ඉතින් ළමයි දැන් ළමයි මම සැලැස්ම අදිනවා. සැලැස්ම ළමයි ඉදිරි පෙනුමේ ඉඳන් සැලැස්ම දිහා බැලුවාම මට එන්නේ ඉදිරි පෙනුමේ ඉඳන් සැලැස්ම දිහා බැලුවම ළමයි මෙන්න මේ හරිය හිස් යට හරිය හිස් උඩ හරියෙන් මෙන්න මෙහෙම කෑල්ලක් උඩට ඇවිල්ලා තියෙනවා. ඔච්චරයි ළමයි මට පේන්නේ. මෙන්න ළමයි තෙවන කෝණ සුජු ප්‍රක්ෂේපණ ක්‍රමයට අනුව මම පැති තුන ඇඳා. තෙවන කෝණ සුජු ප්‍රක්ෂේපණයට අනුව පැති තුන ඇඳලා ළමයි ප්‍රථම කෝණ සුජු ප්‍රක්ෂේපණයට අනුව පැති තුන අඳින්නේ කොහොමද? ළමයි ඒකෙදි අඳින්නේ මෙහෙමයි. ඔයා බලන්න ඔයාට දීලා තියෙන ත්‍රිමාන රූපේ ඉදිරි පෙනුම කොහෙන්ද ඉන්නේ පැති පෙනුම කොහෙන්ද ඉන්නේ සැලැස්ම කොහෙන්ද ඉන්නේ කියලා. ළමයි ප්‍රථම කෝණ සුජු ප්‍රක්ෂේපණයේදී ඔයා මුලින්ම ඔයාගේ කොලේ ඉදිරි පෙනුම ඇඳ ගන්න. හරිද? මුලින්ම ඔයාගේ කොලේ ඔයා ඉදිරි පෙනුම ඇඳ ගන්න. ඔන්න ළමයි මං ඉදිරි පෙනුම ඇඳා. මෙන්න ඉදිරි පෙනුම ඇඳගත්තා ළමයි. ළමයි ඉදිරි පෙනුමට ඇත්ත ලෝකේ එහෙම නැත්නම් සමාංශිකේ එහෙම නැත්නම් ත්‍රිමාන රූපේ මෙන්න මෙයාගේ ඉදිරි පෙනුමට වමෙන් තමයි ඉන්නේ පැති පෙනුම. ළමයි ප්‍රථම කෝණ සුජුපක්ෂේපණ ක්‍රමේ නම් ඉදිරි පෙනුමට වමෙන් නම් ඉන්නේ ඇත්ත රූපයේ පැති පෙනුම. මොකද්ද? ඉදිරි පෙනුමට වම් පැත්තෙන් ඉන්නේ ඇත්ත රූපයේ පැති පෙනුම. එහෙම නැත්නම් සමාංශික රූපයේ පැති පෙනුම. එහෙම නැත්නම් ත්‍රිමාන රූපයේ පැති පෙනුම. ළමයි මං එහෙනම් පැති පෙනුම අඳින්න ඕන ඉදිරි පෙනුමට විරුද්ධ දිශාවෙන් අඳින්න ඕන. මහා රොකට් සයන්ස් නෑ ළමයි. රොකට් සයන්ස් කියලා එකක් නෑ. හොඳේ. ඊට පස්සේ ළමයි සැලැස්ම ඉදිරි පෙනුමට උඩින් නේද ඇත්ත රූපේ. එහෙම නැත්නම් ත්‍රිමාන රූපේ. එහෙම නැත්නම් සමාංශකේ. ඒ ඔක්කොගෙම ළමයි ඉදිරි පෙනුමට උඩින් තමයි ඉන්නේ සැලැස්ම. ඉදිරි පෙනුමට උඩින් ඉන්නේ සැලැස්ම. මේ උඩින් ඉන්නේ ළමයි. අර මම ඇඳගත්ත බොක්ස් එකෙත් ළමයි ඉදිරි පෙනුමට උඩින් මේ සැලැස්ම ඉන්නේ. එහෙනම් ළමයි මේකේ සැලැස්ම ලකුණු කරලා දීලා තියෙන්නේ ඉදිරි පෙනුමට උඩින්. එහෙනම් ළමයි මම ඉදිරි පෙනුමට යටින් අඳිනවා. ඉදිරි පෙනුමට යට පැත්තෙන් අඳිනවා. ළමයි මේකත් අර ගෙවල් වල ඉන්නේ ළමයි නොසන්ඩාල කොල්ලෝ. ගෙදර කියන දේ නෙවෙයි අනිත් පැත්ත කරන්නේ. අන්න ඒ වගේ තමයි ළමයි ප්‍රථම කෝණ සුජු ප්‍රක්ෂේපණ ක්‍රමයේදී. ත්‍රිමාන රූපේ එහෙම නැත්නම් සමාංශකේ එහෙම නැත්නම් 3D රූපේ තියෙන පැති තියෙන විදිහට නෙවෙයි. ඒකේ තනිකරම පැති පෙනුමයි සැලැස්මයි මාරු කරලා තමයි ප්‍රථම කෝණ සුජු ප්‍රක්ෂේපණයේදී අඳින්නේ. අර ළමයි මේ නොසන්ඩාල කොල්ලෝ වගේ ළමයි. හැබැයි තෙවන කෝණ සුජු ප්‍රක්ෂේපණය කියන ළමයි කෙල්ලෙක් වගේ. ගෙදර කියන දේම අහගෙන කරගෙන ඉන්නවා. හරිද? ගෙදර කියන දේ අහගෙන කරගෙන කීකරුවෝ ඉන්නවා. ඒ කියන්නේ ළමයි කියන දේම කරන. ඒ කියන්නේ ඉදිරි පෙනුම තියෙන ඉදිරි පෙනුම ඇඳගත්තා. ඉදිරි පෙනුමට වම් පැත්තෙන් පැති පෙනුම ඉන්නේ. එහෙනම් අඳිද්දිත් ඔයා වම් පැත්තෙන් ඇඳා. හරිද? ඉදිරි පෙනුමට උඩින් ඉන්නේ සැලැස්ම.
උඩින් මේ උඩින් ඉන්නේ සැලැස්ම ඒ හින්දා ඔයා අඳිද්දී මේ කියන සුජු ප්‍රක්ෂේපණ ක්‍රමය අඳිද්දී ඔයා ඉදිරි පෙනුමට උඩින් ඇඳා සැලැස්ම. ඔන්න ළමයි ක්‍රම දෙක. මෙයා ළමයි තියෙන විදිහටමයි තෙවන කෝණ කියන ළමයි මම මතක තියාගත්තේ තෙවන කෝණ අඳින්නේ තියෙන විදිහටමයි කියලා. ඒ කිව්වේ ළමයි ඉදිරි පෙනුමට වමෙන් පැති පෙනුම තියෙනවා නම් ඉදිරි පෙනුමට වමෙන් පැති පෙනුම ඇඳා. ඉදිරි පෙනුමට උඩින් සැලැස්ම තියෙනවා නම් ඉදිරි පෙනුමට උඩින් සැලැස්ම ඇඳා. ළමයි තෙවන කෝණ කියන්නේ තියෙන පැත්තෙම. ළමයි ප්‍රථම කෝණ කියන්නේ ඒ කියන්නේ අනිත් පැත්ත ළමයි. ඉදිරි පෙනුමට අදාළ පැති පෙනුම හා සැලැස්ම ඇත්ත රූපේ තියෙන පැත්තට විරුද්ධ දිශාවෙන් ඇඳින්න ඕන. අර නොසන්ඩාල කොල්ලා වගේ ළමයි කියන දේ නෙවෙයි කරන්නේ. තියෙන පැත්තේ නෙවෙයි අඳින්නේ. තියෙන පැත්තේ නෙවෙයි අඳින්නේ. අඳින්නේ විරුද්ධ පැත්තේ. හරිද? ඔන්න ඕකයි ළමයි කතන්දරේ. දැන් ළමයි ඔයා දැන් අහයි මේක දැන් අඳින්නේ කොහොමද? ඔයා අහයි මේක අඳින්නේ දැන් මේක මෙහෙම නිකන් මෙහෙම ඇඳලා දැම්මද හරිද? නෑ මෙහෙම හරියන්නේ නෑ නම අපි මේක යම්කිසි ක්‍රමවේදයකට අනුව මේ තුන අඳින්නේ. මේ තුනෙන් මේ තුන හෝ මේ තුන යම්කිසි ක්‍රමවේදයකට අනුව තමයි අඳින්නේ. හරිද? ළමයි ඔයා තනි කොලයක් ගන්න. ඔයා කලුත් කොලයක් අරගෙන මේක ඇතුළට දාගත්තනේ මට මතකයි. මම මෙතනමයි ගත්තේ නේ. මම මෙතනමයි ගත්තේ. සමහරට ඒක කොල ඩබලක් නෙමෙයි. මේ හොඳයි. තනි කොලයක් නම් ඔයා තව කොලයක් ගන්න. මෙතනටම අදාළ ළමයි ඒ කොලේ. ඒ කොලේ ලියන්න ළමයි මාතෘකාව සමාංශක රූපයකින් ප්‍රථම කෝණ සුජු ප්‍රක්ෂේපණ සමාංශක රූපයක මෙහෙම ලියන්න. සමාංශක රූපයක ප්‍රථම කෝණ සුජු ප්‍රක්ෂේපණය හා තෙවන කෝණ සුජු ප්‍රක්ෂේපණය ඇඳීම. ප්‍රථම කෝණ සුජු ප්‍රක්ෂේපණය හා තෙවන කෝණ සුජු ප්‍රක්ෂේපණය ඇඳීම. ළමයි ඔයා ඔය කොලේ ලස්සනට කොලෙන් භාගයක් විතර අරගෙන මෙයාව දාගන්න. කොලෙන් භාගයක් විතර මෙයාව දාගන්න. ඉතුරු භාගෙ ළමයි මේ දෙන්නව දෙපැත්තට දාගන්න යටින්. මෙයාගේ රූපේ යටින් කොලේ දෙකට බෙදලා මේ දෙන්නව ලස්සනට දෙපැත්තට දාගෙන මේ දෙන්නගේ යටින් ලියන්න ළමයි මේ ජෝඩුවේ. මෙයාගේ යටින් ලියන්න තෙවන කෝණ සුජු ප්‍රක්ෂේපණ ක්‍රමය කියලා. මෙයාගේ යටින් ලියන්න ප්‍රථම කෝණ සුජු ප්‍රක්ෂේපණ ක්‍රමය කියලා. ඒක දාගන්න ළමයි ආ. එහෙනම් ඔයා ඒක දාගන්න. ස්ක්‍රීන් එක පෝස්ට් කරලා ඒක දාගන්න ළමයි. ඊට පස්සේ ළමයි හරි. දැන් ළමයි ඔයා ඒක දාගත්තා. ඔයා දැන් ලස්සනට දැන් ළමයි ඔයා උතන මේ ඔයා පොඩි දෙයක් කරා. මොකක්ද දන්නවද ඔයා කරේ? එයා මෙන්න මේ තුන ඇඳලා මේක යටින් දාගත්ත නේද තෙවන කෝණ සුජු ප්‍රක්ෂේපණ ක්‍රමය කියලා. ඔයා මේ තුන ඇඳලා මේ තුනේ යටින් දාගත්තා ප්‍රථම කෝණ සුජු ප්‍රක්ෂේපණ ක්‍රමය කියලා. මම මිනුම් වලට මේවා අඳින්න ඕනේ නැහැ හොඳේ. ඇහි පෙනුමට අඳින්න. ඇහි පෙනුමට අඳින්න. අපි මිනුම් වලට ඉස්සරහට අඳිනවා. ළමයි ඉදිරි පෙනුම මොකද මම කී ළමයි හරි ඔයා මෙයා මේ තුන ඇඳලා යටින් ලිව්වත් තෙවන කෝණ සුජු ප්‍රක්ෂේපණ ක්‍රමය කියලා. මෙයා මේ තුන ඇඳලා යටින් ලිව්වා ප්‍රථම කෝණ සුජු ප්‍රක්ෂේපණ ක්‍රමය කියලා. ළමයි හරි මම ඒක වෙන විදිහට වල කියලා දෙන්න. ඒක ප්‍රශ්න නෑ ළමයි. ඒක මම ලස්සන කියලා දෙනවා. ළමයි කොලේ එක දාගත්තනේ. එන්න ළමයි ටියුට් එකේ එන්නේ එහා පැත්තට. ටියුට් එකේ එන්නේ එහා පැත්තට. ටියුට් එකේ එහා පැත්තේ ළමයි මාතෘකාව මම දීලා තියෙනවා පළමු කෝණ ප්‍රක්ෂේපණය කියලා. දීලා ත්‍රිමාන සමාංශක රූප දෙකක්. එහෙම නැත්නම් ත්‍රිමාන රූප දෙකක්. එහෙම නැත්නම් 3D රූප දෙකක් දීලා තියෙනවා. ඊට පස්සේ මම යටින් දීලා දෙනවා ළමයි තෙවන කෝණ සුජු ප්‍රක්ෂේපණය කියලා. ඒ කියන්නේ ළමයි මම සමාංශක රූප දෙකක් දීලා තියෙනවා. දැන් ළමයි ඔයාට තියෙන්නේ ඔයාට මේක කරන්න තියෙන්නේ මේක දැන් මමත් එක්ක මේ ටික කරගෙන යනවා. හරිද? බය වෙන්න එපා. ළමයි පළමු කෝණ සුජු ප්‍රක්ෂේපණ ක්‍රමයේදී ඔයාට තියෙන්නේ මෙන්න මේකේ හරිද? මෙන්න මේ විදිහට ළමයි මෙන්න මේ විදිහට ප්‍රක්ෂේපණ ක්‍රම තුන අඳින්න. හරිද? ඔයාට දැන් මම අදින්න යන්න එපා. තෙවන කෝණ සුජු ප්‍රක්ෂේපණයේ තියෙන ළමයි ඔයාට මෙන්න මේ පෙනුම් දෙකෙහි මෙන්න මේ විදිහට පෙනුම් තුන අඳින්න. දැන් ඔයා කියයි මේකේ ප්‍රශ්නයක් තියෙනවා නේද? ප්‍රශ්නේ තමයි ඔයා කියන මේ
මේක ඉදිරි පෙනුම පැති පෙනුම සැලැස්ම ලකුණු කරලා දීලා නැහැ. ඔයගොල්ලෝ ලකුණු කරලා දීලා නැහැ. දැන් මම ඔයාලට ලකුණු කරලා දෙනවා මෙතන. මම ඔයාලට ඒක දැන් ලකුණු කරලා දෙනවා. ළමයි ඔයාට ඉන්නවා ළමයි මේක මම මකනවා මේක මම මැකුවා. ළමයි ඔයාට දීලා තියෙනවා මෙන්න මෙහෙම රූපයක්. කොහොම රූපයක්ද? මෙන්න මෙහෙම රූපයක්. මෙහෙම ආවා මේක මෙහෙම මේ පැත්තට මෙන්න මේ ලෙවල් එකට පල්ලෙහාට ඇද්දා. මේක මේ ලෙවල් එකට පල්ලෙහාට ඇද්දා. මෙහෙම ඇද්දගත්තා පල්ලෙහාට කට්ටක් ගත්තා. මේක ගත්තා මේක ගත්තා. ඊපස්සේ මේක මේ ගන්න ගත්තා නම් මේ ගන්නට එනවා මේක මෙහෙම ආවා මෙහෙම ආවා. ඊට පස්සේ මෙතනින් මෙහෙම ආවා මෙහෙම ආවා මෙහෙම ආවා මෙහෙම ආවා මෙහෙම ආවා මෙහෙම ආවා. හරිද ළමයි? මෙන්න ළමයි ඔයාට දීලා තියෙන පළවෙනි රූපය. පළවෙනි රූපේ ළමයි ඔයා දීලා තියෙන බලන්න. ඔයාගේ මිනුම් මං ඔක්කොම දීලා තියෙනවා ඕකියා. මිනුම් ඔක්කොම දීලා තියෙනවා ළමයි. ඒකේ ඔයා දාගන්න. එතන ළමයි ඒ පින්තූර දෙකේම ඔයාට මිනුම් දීලා තියෙන්නේ. ඔයා ළමයි එතන මේ උඩ හරියෙන් දාගන්න ටියුට් එකේ. මෙම රූප දෙකෙහි සියලු මිනුම් සෙන්ටිමීටර අගය වලින් දී ඇත. සෙන්ටිමීටර වලින් දී ඇත. ළමයි ඔයාට එක්සෑම් පේපර් එකට දෙන්නේ මිලිමීටර වලින්. එක්සෑම් පේපර් එකට දෙන්නේ මිලිමීටර වලින්. මෙතන දීලා තියෙන්නේ සෙන්ටිමීටර වලින්. ඔයාලා ළමයි සෙන්ටිමීටර වලින් අඳින්න යන්න එපා. මිලිමීටර වලින් අඳින්න යන්න. දීලා තියෙන්නේ සෙන්ටිමීටර වලින් තමයි. ඔයාලා මේ පෙනුම් තුන අඳින්න යද්දි ඔයා මේක අඳින්න යන්න එපා දැන්. මේක අඳින්න අනවශ්‍යයි. මේක මම ඔයාලට පැහැදිලි කරගන්න මෙතන ඇන්දේ. ඔයා මේක අඳින්න යන්න එපා. ළමයි මම කියනවා මේකේ පැති පෙනුම මෙයා. ඔයා ඊතලක් දාලා ලකුණු කරනවා පැති පෙනුම. ළමයි මෙයා ඉදිරි පෙනුම. මෙයා සැලැස්ම. පැති පෙනුම ඉදිරි පෙනුම සැලැස්ම. මේ මං පැති පෙනුම කියලා ලියන්න ඔයා. ඉදිරි කියනවා ඊ විතරයි දැම්මේ. ඊ විතරයි දැම්මේ. ඉදිරි පෙනුම. ඉදිරි පෙනුම. හරිද ළමයි? පැති පෙනුම ඉදිරි පෙනුම සැලැස්ම. දැන් ළමයි මේක අඳින්න කියලා ඉන්නේ පළමු කෝණ සුජු ප්‍රක්ෂේපණයටනේ. ඒ කියන්නේ ළමයි මෙන්න මේ ක්‍රමයට මම මේක මකා ගන්නම් ළමයි ඔයාට දැන් මම එහා පැත්තේ දීලා තියෙනවා කොලයක්. එහා පැත්තේ දීලා තියෙන පළවෙනි කොලයට එන්න ළමයි. බලන්න මේ රූපේ මෙන්න මේ රූපනේ මේ පිටුවේ ළමයි වාට පින්තූර හතරක් දීලා දෙනවානේ. ওই පින්තූර හතර අඳින්න තමයි වෙන වෙනම කොල හතරක් මම දීලා තියෙනවා වාගේ ටියුට් එකේ කොල හතරක් දීලා තියෙනවා. ඊට පස්සේ ළමයි එමු පළවෙනි කොලයට එන්න. ළමයි මේ පළවෙනි කොලේ මම ළමයි ඩිසයින් කරලා තිබ්බේ ඩිසයින් කරන්න කිව්වේ මේ කොටුවක සයිස් එක ළමයි මිලිමීටර් 5ක් වෙන්නේ. අනියම ළමයි. ඒක මේ print කරලා තියෙනෙත් එහෙමම තමයි මම හිතුවා ඒක වෙනස් වෙලා කියලා print කරලා තියෙන්නේ. හරි. මිලිමීටර් 5 කොටුවක් තමයි ළමයි මේක මම දාන්න කිව්වේ. එහෙම තමයි දාලා තියෙන්නේ. හරි. හරියටම හරි ළමයි හරියටම හරි. ඊට පස්සේ ළමයි ඔයා මේකේ වටේට ළමයි බෝඩරයක් ඇඳ ගන්න. මේ කොටු කොලේ වටේට මෙන්න මේ වටේට ළමයි මේ කොටු දැලේ වටේට වාට මෙහෙම කොටු දැල තියෙනවද ළමයි? කොටු දැල තියෙනවනේ මෙහෙම. මෙහෙම කොටු දැල තියෙනවද ළමයි? දීලා. ওই කොටු දැලේ ළමයි වටේට කියන්නේ කොටු දැලේ අන්තිම කොටු ලයින් එකේ ළමයි අන්තිම පේලියෙන් මෙන්න මෙහෙම බෝඩරයක් ඇඳ ගන්න. බෝඩරයක් ඇඳ ගන්න ළමයි අන්තිම කොටු අන්තිම සීමාවෙන් මෙන්න මෙහෙම ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා මේ කොණින් මෙහෙම ඇවිල්ලා මේ කොණින් මෙහෙම එන්න ළමයි ලස්සනට ඕක බෝඩර් කරලා රාමු කරන්න කියන්නේ. ඉතින් ළමයි මේ ඔයාගේ කොටු දැලේ ළම දැන් ඔය කොටු දැලක් තියෙනවා දැන් ඔය කොටු දැලව රාමු කරගත්තා. රාමු කරගත්තට පස්සේ ළමයි අපි අර වගුවක් කතා කරා නේද මෙන්න මේ කලින් මේ වගුව ළමයි
මේ වගුව අපි කොටු දැලේ යටට අඳිනවා. කොටු දැලේ යටට මේ තියෙන ප්‍රමාණයට ළමයි මේ වගුව අඳිනවා. මම මේ වට මෙතන මිනුම් දීලා තියෙන වගුව අඳින්න ඕනේ. සම්මත වගුව ළමයි කොටු දැලේ යට අඳිනවා. ළමයි මම වාට මේක ලොකුවට ඇඳලා මේකේ දත්ත දාන්න කියලා දෙන්නේ නැහැ. හේතුව මොකද දන්නවද? ළමයි දැන් කාලෙකින් ඉඳන් එක්සෑම් එකට මේක අහන්නේ නැහැ. කාලෙකින් ඉඳන් ළමයි ඇත්තම 2015 16 විතර ළමයි මේක අහලා තිබ්බේ වගුව. එතනින් පස්සේ ළමයි ඒක මේ පහුගිය කිසිම අවුරුද්දක ඒක අහලා තිබ්බේ නැහැ ළමයි. ඉතින් මම ඒක ළමයි ලොකුවට ફોකස් කරන්න යන්නේ නැහැ. හරිද? එහෙම මං හිතනවා ඒක අනවශ්‍යයි කියලා. හරිද ළමයි? මං කොටු දැලේ සම්මත වගුව අඳින්න හැටි වට කියලා දෙන්නේ නැහැ. ඔන්න දැන් ළමයි කොටු දැල වහගත්තා ඔයා. ඔයා මොකද්ද කරේ? කොටු දැලේ ගා කොටු දැල වහගත්තේ නැහැ. කොටු දැල මම වට print කරලා දුන්නා ළමයි. ඔයා කරේ රාමුව ඇඳගත්තා. රාමුව. දැන් ඔයා ඔය ඇඳගත්ත රාමුව මං අඳින්නද? ඔන්න ළමයි ඔයා ඇඳගත්ත රාමුව මං අඳිනවා. ඔයා ඇඳගත්ත රාමුව මං අඳිනවා. ඔයා කියන්නේ මේ පරිමාණයට නෙවෙයි නේ ඇඳගත්තේ. පරිමාණයට නෙවෙයි මම සාමාන්‍ය ෂේප් එකේ ඇඳ ගන්න ඔය කියන රාමුව. හරිද? මෙන්න ළමයි ඔය කියන රාමුව මං ඇඳගත්තා. ඔය කියන රාමුව ඇඳගත්තා. ඔන්න ළමයි රාමුව මම ඇඳගත්තා. ඔයාව ඇඳ රාමුව මම මේ ඇඳියා. දැන් ළමයි මම පොඩ්ඩක් ඔයාට මේක කලින් ඉගෙනුවේ ළමයි මම ඔයාලට පැතිපෙනුම් තුන අඳින හැටි තමයි ස්ථානගත කරන ඉගෙනුවේ කලින් මම පොලේ ඇඳගත්තේ. දැන් ළමයි ඊට වඩා මම මේක ටික ටික ළමයි මේක මම ක්‍රමානුකූල කරන මේ වැඩි. ටික ටික ඔයා මේ කරන ඩ්‍රොවින් එක මම ක්‍රමානුකූල කරනවා ඈ. හරිද? ළමයි මම මෙන්න මේකේ ඉදිරි පෙනුම පැති පෙනුම සැලැස්ම කටුවට ඇඳ ගන්න. දැන් ඔයා කටුවට ඇඳ ගන්නවනේ ඔයා කටුවට ඇඳ ගන්න ළමයි මෙන්න මෙතන. ඔයාට කටුවට ඇඳ ගන්න පුළුවන් ඈ. ඉඩ තියෙනවා. මේ පැත්තෙන් ළමයි ඔයාට කටුවට අඳින්න ඉඩ නැහැ. කොටු කොලේ කටුවට අඳින්න යන්න එපා. කොටු කොලේ ළමයි හරි මේක අඳිමු ඈ. හරි මේක අඳිමු කොටු කොලේ. ළමයි ඉදිරි පෙනුම කෝ ඉදිරි පෙනුම මෙන්න මෙහෙම ඉන්නවා. මේක ළමයි මම අඳින්නගේ ප්‍රථම කෝ පළමු කෝන්නේ. ඉදිරි පෙනුම මෙහෙම ඉන්නවා. සැලැස්ම මෙන්න මෙහෙම ඉන්නවා. සැලැස්ම මෙහෙම ඉන්නවා. සැලැස්ම මෙහෙම ඉන්නවා. ඊට පස්සේ නෑ ඉදිරි පැතිපෙනුම මේ ඉන්නේ. සැලැස්ම මෙන්න මෙහෙම ඉන්නවා ළමයි. සැලැස්ම දිහා බැලුවම සැලැස්ම මෙන්න මෙහෙම ඉන්නේ. සැලැස්ම මෙහෙම මෙහෙම මෙන්න මෙහෙම. තමයි මෙන්න මෙහෙම එකක් තමයි අපි ඇඳ ගන්න ඕන. කොහොම එකක්ද? ඔන්න ඔහොම එකක් තමයි අපි ඇඳ ගන්න වෙන්නේ අපිට මෙන්න මේ කොලේ. හරි දිග පළල වලට අනුව උදාහරණයක් විදිහට ළමයි ඔයාට දීලා තියෙනවා එහා පැත්තේ රූපේ මෙන්න මේ උස සෙන්ටිමීටර 1යි කියලා. 1 සෙන්ටිමීටර කියලා දීලා දෙනවා. ඒ කියන්නේ ළමයි මේ උස කීයද? මේ උස අඳින්න ඕන කීයකටද? ඔයා අඳින්න ඕන ළමයි මිලිමීටර් 10කට. ළමයි මුළු රූපේ දිග මෙන්න මේ දිග පොඩ්ඩක් බලන්න. මුළු රූපේ දිග මෙන්න මේ දිග පොඩ්ඩක් බලන්න. මෙන්න මේ දිග. මෙන්න මේ දිග පොඩ්ඩක් බලන්න ළමයි. ළමයි ඒ දිග කීයක් වගේද යන්නේ? දීලා දිනවා ළමයි. දීලා තියෙන්නේ 3කට කරලා. හොඳයි. ගෙඩි පිටින් දීලා නැහැ. මෙන්න මේ කෙලවරේ ඉඳන් මේ කෙලවරට දුර. එහෙම නැත්නම් මෙන්න මේ දුර ගෙඩි පිටින් දීලා නැහැ ළමයි. දීලා තියෙන්නේ කොහොමද? මෙන්න මේ දුර දීලා තියෙනවා. මේ දුර දීලා තියෙනවා. මේ දුර දීලා තියෙනවා. මේ දුර දීලා තියෙනවා. හරිද? දුරවල් 3කට ඒ දුර දීලා තියෙන්නේ. ළමයි මේ දුර කියලා තියෙනවා. මෙන්න මේ දුර. මෙන්න මේ මම ඇඟිලි පරතරයෙන් පෙන්න දුර ළමයි. සෙන්ටිමීටර් 2යි. ඒ කියන්නේ මම මිලිමීටර් 20යි. මෙන්න මේ දුර ළමයි සෙන්ටිමීටර් 2යි. ඒ කියන්නේ ආයි මිලිමීටර් 20යි.
මෙන්න මේ දුර සෙන්ටිමීටර් 1යි. ඒ කියන්නේ මිලිමීටර් 10යි. ඒ කියන්නේ ළමයි මම මේ ඇඳලා තියෙන මෙතන ඇඳලා තියෙන වගේ ඇහැට වෙනුවට බැලුවම මේක වැරදි. මෙන්න මේ කෑල්ලයි සමාන වෙන්න ඕන. හරිද? ඇහි පෙනුමට මම ඇන්දේ ඕක. එතකොට වැරදි ළමයි. එතකොට ළමයි මේ කවුද ඉදිරි පෙනුමනේ? මම මේකේ ඇතුලෙන් අදින්නම් ඉදිරි පෙනුම කියලා. මේ කවුද? පැති පෙනුමනේ. මේ කවුද? මෙහෙම අඳින්නේ නැහැ ළමයි. මේ පෙනුම ඇතුලේ අකුරු අඳින්නේ නැහැ. අඳින්නේ නැහැ. මම ඔයාලට මේ පැහැදිලි ගන්න ඇන්දේ. ළමයි මේ පැති පෙනුමේ මෙන්න මේ කියන දිග සමානයි ළමයි. සැලැස්මේ මෙන්න මේ කියන උසට. මෙන්න මේ කියන උසට සමානයි. සැලැස්මේ මෙන්න මේ කියන උසට ළමයි සමානයි. ඔයාලට මම මේ ඊතල අඳින හැටි කියලා දෙන්නම්. සැලැස්මේ මේ උස කීයද ළමයි? මෙයාගේ දිග තමයි මෙයාගේ උස. හොඳට කල්පනා කරලා බලන්න ඔයාලට තේරෙයි ඒක. මේකේ ඉදිරි පෙනුම මෙයා පැති පෙනුමේ දිග මෙන්න මෙයාම තමයි ළමයි සැලැස්මේ උස මේ. සැලැස්මේ උස කියන්නේ මෙන්න මේකනේ ළමයි. මේ කොටස් ටිකම නේද මේ ඉදිරි පෙනුමේ පල්ල. මේ බලන්න මේ ටිකයි මේ මං ඇඳපු ඉරි ටිකයි සමානයි නේද? සමානයි ළමයි මේක ළමයි 50යි. හරිද? ළමයි මම ඔයාලට දැන් කියන්න යනවා මේකේ උස කීයද ළමයි? පැති පෙනුමේ උස කීයද? ළමයි පැති පෙනුමේ උස ඉදිරි පෙනුමේ උසම තමයි 10යි. ළමයි ඉදිරි පෙනුමේ පළල කීයද? මෙන්න මේ පළල මේ මම ඇඟිලි පරතරෙන් පෙන්නගෙන ඉන්න පළල කීයද? මෙන්න මේ පැත්තෙන් දීලා තියෙනවා 3 සෙන්ටිමීටර කියලා. ඒ කියන්නේ ළමයි මිලි නම් 30යි. මිලි 30යි මේ පළල. හරිද ළමයි? දැන් මම ඔයාට උගන්වනවා මොකක්ද දන්නවද? මම උගන්වන ළමයි මිනුම් දාගන්න හැටි. මොකද්ද? මිනුම් දාගන්න හැටි නේ මේ මිනුම් රේඛා අඳින හැටි උගන්වනවා. මිනුම් රේඛා අඳින හැටි ඉගෙනගෙන මම ඔයවා මෙතනට. නැත්නම් අර මේක ටික ළමයි අර ධම්මලක පුරුක් වගේ සම්බන්ධයි. හරිද? ළමයි එන්න. ඔයා උත්තර ඉඳලා පෙරලගෙන යද්දි ළමයි එනවා. ඔයාගේ ටියුට් එක පෙරලගෙන යද්දි එනවා. මෙන්න මෙහෙම තැනකට. මෙන්න මෙහෙම එනවා ළමයි. සෘජු ප්‍රක්ෂේපණ පෙනුම් වලට මාන යෙදීම කියලා තැනකට එනවා. මෙන්න මෙහෙම රූප ටිකක් තියෙනවා හිස්තැන් එක. හරිද? අන්න එතනට එන්න. මොනවද? මෙන්න මෙහෙම රූප ටිකක් තියෙනවා හිස්තැන් එක්ක. සෘජු ප්‍රක්ෂේපණ වලට මාන යෙදීම කියලා නම. හරිද? දැන් ළමයි ඔතනට එන්න. ඔතන තියෙන ළමයි 2D පෙනුම් වලට 2D පෙනුම් කීප අතර කිසිම සම්බන්ධයක් නැහැ. අපි දැන් මේ කරපු වැඩේ ඉඳන් ඔතනට රූපවල සම්බන්ධයක් නැහැ. මට මේ මිනුම් ටික දාගන්නවට කියලා දෙන්න ඕන උනේ. ළමයි මිනුම් දාන ක්‍රමය මෙන්න මෙහිමයි. හරිද? ළමයි මෙන්න මේ රූපෙට දාලා මෙන්න මේ ටික ආයෙ දාලා මෙන්න මේ දැම්මේ වැරදියට. ඔන්න මම හරියට දාන්න ළමයි. මේ දැම්මේ වැරදියට. ඔන්න හරියට මම දැන් දානවා. ඔයාට පේන්න මම මේක ලොකුවට දානවා. ළමයි මෙන්න මේකේ මෙන්න මෙහෙම ඉරක් ගන්න ළමයි මිලිමීටර 10යි මේක. කීයද? මිලිමීටර 10යි. දැන් ඔයා කියයි මේ ගහලා තියෙන මිලිමීටර 50ක් විතර තියෙනවායි කියයි. ඔව් මේ ගහලා තියෙන මිලිමීටර 50ක් තියෙනවා. මේ මම ලොකුවට ඇන්දේ ඔයාට තේරුම් ගන්න පහසු වෙන්න. ඔයාට දකින්න පහසු වෙන්න මේක. ළමයි මේ පැතිපෙනුමේ මුල්ලයි. පැතිපෙනුමේ මුල්ල හෝ මෙන්න මේ රේඛාවයි මේ රතු පාට රේඛාවයි නිල් සරලම කියනම මේ නිල් පාට රේඛාවයි රතු පාට රේඛාව අතර පරතරය මිලිමීටර 1යි. මම noise cancellation level එක වැඩි කරන්නම්. හරි. ඊට පස්සේ ළමයි නිල් පාට රේඛාවයි රතු පාට රේඛාවයි අතර පරතරය මිලිමීටර 1යි. මේ රතු පාට රේඛාවේ දිග මිලිමීටර 10යි. ළමයි මෙන්න මේ කෙලින් මම අඳිනවා ආයි තව එකක්. අඳිනවා. ඒකත් ළමයි මේ නිල් පාට තනයි රතු පාට පටන් ගන්න තැන අතර පරතරය මිලිමීටර 1යි. ළමයි මේක ඇඳලා මම මොකද කරන්නේ? මෙන්න මේ අගිස්සේ ඉඳන් මිලිමීටර 1ක් උඩින් ඊතලයක් දාගන්න මෙන්න මෙහෙම.
අග ඉස්සේ ඉඳන් මිලිමීටර එකක් උඩින් මොන අග ඉස්සේ ඉඳන්ද මෙන්න මේ අග ඉස්සේ මේ ඩොට් එකේ තියෙන අග ඉස්සේ ඉඳන් මේ කතරේ තියෙන අග ඉස්සේ ඉඳන් මිලිමීටර එකක් උඩින් E හිස් දෙකෙන විදියට E තලයක් මෙහෙම දා ගන්නවා. දාගෙන ළමයි මේ රේඛාව මේ පැත්තට ඇදලා මෙන්න මෙතන 10 ලියනවා මිලිමීටර 3ක විතර අකුරකින්. මේ 10 කියන අකුර ළමයි උස කීයද? මිලිමීටර 3යි. ළමයි පළලත් එතකොට ඊට සාපේක්ෂව ගණක් ගන්න නැහැ මිලිමීටර. පළල ළමයි කියන්න බෑ උසත් එක්ක තමයි තීරණය වෙන්නේ. උස ගන්න මිලිමීටර පළල කියලා උස තමයි ළමයි අපි කියන්නේ. උස මිලිමීටර 3ක අකුරකින් ලියන්නේ ඒක. මෙන්න මෙහෙම තමයි ළමයි මෙතන මිනුම දාන්නේ. නිවැරදි ක්‍රමය. ළමයි ඒතර මෙතන දාන්නේ කොහොමද? මෙන්න මේ නිල් පාට රේඛාවෙන් ඉඳන් මිලිමීටර එකක් ඇරියා මිලිමීටර 10ක රේඛාවක් ගැහුවා. ගහලා ළමයි එකපාරයි අඳින්න පුළුවන්. මෙහෙම මෙහෙම අඳින්න බෑ ඔයාලට. අඩරුවල තියලා මේවා ඔක්කොම අරන්න ඕන. ඩ්‍රෝයින් වල ළමයි සියල්ලම වෘත අඳින එක ඇරෙන්න. අනිත් සියල්ලම කරන්න ඕන අඩිරුවල තිය. හරිද? ළමයි මෙන්න එතනත් මෙන්න මේ ලයින් කෙලින්ම ළමයි මම ගන්නවා ඊ තලයේ ඇඳලා ඊ හිස ළමයි අනිවාර්යයෙන්ම පාට කරන්න ඕන. ඊ හිස හිස් තියන්න එපා. ඊ හිස ළමයි ඔයා හිතා ඊ හිස ලොකු හිසද නෑ ළමයි. ඊ හිස පොඩි හිසක් ඈ. මෙන්න මේ කෝණය ළමයි 30ක විතර අංශක 30ක විතර වෙන චූටි ඊ හිසක් තියෙනවා. මේවා බල බල අඳින්න දෙයක් නෑ ළමයි. ඔයා ඊ හිස පොඩ්ඩක් හීනියට අඳින්න. මෙහෙමනම් ඊතලේ තියෙන්නේ මෙන්න මේ ඊ හිස මෙන්න මේ ලෙවල් එකට අඳින්න ළමයි චූටියට. මේ ඊ හිසේ ළමයි මිලිමීටර් 2ක් විතර තමයි දිග. මිලිමීටර් 2ක් විතර දිග වෙන ඊ හිස අඳින්න. හරිද? ඇඳලා මේකුඩින් දාන්න මිලි 3ක් උස අකුරෙන් දාන්න 20යි කියලා. ආයි මෙතන දැන් අඳින්න මිලිමීටර එකක් ඇරලා මේ නිල් පාට රින්ද මිලිමීටර එකක් ඇඳලා මිලිමීටර 10ක රේඛාවක් අඳින්න. මේකේ අග ඉස්සේ ඉඳන් මිලිමීටර 3ක් මිලිමීටරයක් උඩින් ඊතලයේ තියෙන මාන රේඛාව අඳින්න මාන රේඛාව උඩින් දාන්න 20යි කියලා. මම ඔයාට මෙච්චර ලොකුවට එන්නේ නැහැ. ඇයි මම මෙච්චර ලොකුවට කරේ? ඔයාගේ දැකීමේ පැහැදිලි භාව, දෘශ්‍ය පැහැදිලි භාවය වැඩි කරන්න ළමයි. දෘශ්‍ය පැහැදිලි භාවය වැඩි කරන්න මම ওই වැඩේ කරේ. හරිද? ඔන්න ඔයාලා මිනුම් දාන්නේ. මම දැන් මේ දාපු මිනුම වැරදි. මම මේක හරියට දාගන්නම් කොහොමද දාන්නේ? මෙන්න මේක ඉස්සෙල්ලා මිලිමීටර 10ක් දිග ඇද්දා 10ක් ඇද්දා. ළමයි ඔයා ආයි මේ 20 කියන එක ඇතුලේ දාලා 10යි එළිය දැම්මේ කියලා ළමයි. සාමාන්‍ය 10 හෝ 10ට අඩු ඒවා ඇතුලේ දාන්න යන්නේ නැහැ. ඉඩ මදි. හරිද? එහෙනම් ළමයි එළියෙන් දාන්න. මෙතනත් කරන්නේ මේ වගේ වැඩක් ළමයි. බලන්න. මෙතන මිලිමීටර එකක පරතරයක් තිබ්බා රූප ඉදිරි පෙනුමයි මේ කියන මාන රේඛා දෙක අතරයි ළමයි. අගිස්සේ ඉඳන් මිලිමීටරයක් ඇතුළට ඇවිල්ලා ඊතලයක් දැම්මා. දාලා මේක දික් කරගෙන ළමයි මේක පාදේ උඩ ලිව්වා 10යි. හරි ළමයි. මේ ඊතල හීනියා මම ලොකුවට අඳින්නේ නැහැ ඊතල. පෝල් ගෙඩි වගේ. ඊට පස්සේ ළමයි ඊට පස්සේ මෙන්න මේ 30 මම හරියට දාගන්න මම දැන් වැරදියට දාලා තිබ්බේ. මම මෙන්න මෙහෙම ඇඳ ගන්නවා මිලිමීටර 10ක රේඛා දෙකක් මිලිමීටර 1ක පරතරයක් තියෙනවා රූපේ රේඛායි අතර. රූපේ රේඛායි අතර. මිනිස්සු දෙන්නෙක් අතර නෙයි ළමයි. මෙන්න මේක ඉදිරි පෙනුමේ අගිස් දෙක අතරයි මෙයාගේ ආරම්භය රතු පාටකේ නිල් පාටකේ පරතරය ළමයි මිලිමීටර 1යි. ඊට පස්සේ ළමයි මේ රේඛා මිලිමීටර 10 කියලා මම ඔයාලට කිව්වනේ. මේ අගිස්සේ ඉඳන් මිලිමීටර 1ක් පල්ලෙහාන් ළමයි ඇඳ ගන්න රතු පාට ඊස් දෙක. රතු පාට නේ ඔයා මේක නිල් පැන්සලෙන් කරන්න ඕනේ. වෙන මුකුත් පාවිච්චි කරන්න බෑ. මිලිමීටර 3 අකුරෙන් දාන 30යි කියලා. ඔන්න ළමයි මම මිනුම් ටික නිවැරදිව දාගෙන මේ මෙතන මිනුම මම නිවැරදිව දැම්මා. මෙතන මිනුම මම නිවැරදිව දැම්මා. හරි ළමයි. ඔච්චරයි ඉතින් මේකේ තියෙන කතන්දර. මේ වෘත්තය දා ගන්න ඕන ළමයි. වෘත්තය දාන්නේ මෙන්න මෙහෙමයි ළමයි මිනුම. මම ළමයි ඔයාලට මෙතන දීලා තියෙනවා ඔයාලට මේ පිටුවේ මම දීලා තියෙන්නේ මිනුම් දාන හැටි. මිනුම් දාන හැටි ඔයාලට දක්වලා තියෙනවා මේ පිටුවේ. මේ පිටුවේ දක්වලා තියෙනවා. එහා පිටුවේ මට මතක තියෙනවා මම වෙන ඩිසයින් එකක් ඉන්සර්ට් කරේ. ඔව් එහා පැත්තේ විකසනේ ළමයි තියෙන්නේ. මේ පිටුවේ තියෙනවා ඔය මිනුම් දාන හැටි. හරිද? මම ළමයි මේ හැම එකටම විටින් විට ක්‍රමක්‍රමයෙන් එනවා. මේ පිටුවට මම එනවා ඔයාලට පැහැදිලි විස්තර දැනට මේක බලා ගන්නවා. මම මේක පැහැදිලිව විස්තර කරගෙන යනවා මේ පිටුව. නමුත් දැනට මේක බලා ගන්නවා මේක මම මේ අඳලා තියෙන ඒවා. ළමයි මෙන්න මේ වෘත්තයේ අරය මම දක්වන්න එපයි. මේ අරය දක්වන්නේ ළමයි මම කේන්ද්‍රයට මේ කේන්ද්‍රය තියෙන තැනට ඊතලයක් ගහනවා මෙහෙම.
ඉතලේ පාට කළා මේ ඉතලේ එළියට අදිනවා. එළියට ඇදලා ළමයි ලියනවා මේක කීයද අරය? මේකේ අරය ළමයි මේකේ අරය ළමයි 0.5 සෙන්ටිමීටර් 0.5 සෙන්ටිමීටර කියලා මිලිමීටර කීයක්ද? මිලිමීටර 5යි. ඔයා කිව්වේ කොහොමද කියලා? ඔයා හයියේ කිව්වේ කොහොමද කියලා? ළමයි ඒක කිව්වේ මෙන්න මෙතන ඉඳන් මෙයාගේ කේන්ද්‍රයට මෙන්න මේ කොනේ ඉඳන් තියෙන දුර මෙන්න මේ දුර ළමයි මිලිමීටර් 1.5ලු. මෙන්න මේ දුර මේ කේන්ද්‍රයට මෙන්න මේ බිත්තිය ඉඳන් මෙන්න මේ කොනේ ඉඳන් මේ මුල්ලේ ඉඳන් තියෙන දුර 1.5ලු. දැන් ඔයා දන්නවා මේ මුළු පාදයේ මේකේ දිග ළමයි මෙන්න මේ පුෂ්ඨයේ දිග නේ පළල 3යි. සෙන්ටිමීටර් 3යි ළමයි. සෙන්ටිමීටර් 3න් හරි මැදනේ මෙයා ඉන්නේ. ඒතකොට ළමයි ඇත්තටම මට ටක්කෙටම කියන්න විදිහක් නැහැ මෙයාගේ අරයා. මට ටක්කෙටම කියන්න විදිහක් නැහැ ළමයි මෙයාගේ අරය. මට ආසන්න වශයෙන් මට උපකල්පනයක් කරන්න පුළුවන් ළමයි. R සමානයි කියලා දාන්න නැහැ ළමයි. R දැන් ඔයාට මෙහිම අස්සින එකක් නැහැ ළමයි ආ. ඔයා මෙහිම ලොකුවට ඇඳින්නේ නැහැ නේ මේක. මම දැන් తాවකාලිකව මේක මකා ගන්නවා. తాවකාලිකව මකා ගන්න මේක. R ළමයි කීයද? R 5යි. R 5 කියන්නේ මොකද? ළමයි R කියන්නේ අරය. R කියන්නේ අරය කියන මත තියන්න ඉංග්‍රීසි වචනේ ඕනේ නැහැ. R කියන්නේ අරය. අරය රේඩියස් ළමයි ආ. R කියන්නේ අරය. අරය 5ලු මේ වෘත්තේ. හරිද? මේ වෘත්තේ ඉන්නේ ළමයි හරියටම මෙන්න මේ පෘෂ්ඨි මම මෙන්න මේ කොටු කරන මුහුණතේ හරි මැද ඉන්නේ. මෙන්න මේ කොටු කරන මුහුණතේ මෙන්න මේ මුහුණතේ හරි මැද තමයි මෙන්න මේ රවුමේ කේන්ද්‍රය ඉන්නේ. රවුමේ අරය කීයද? රවුමේ අරය ළමයි මිලිමීටර 5යි. හරිද? දැන් ළමයි දැන් මට ඔයා මේ පෙනුම් තුන හරි මිනුම් වලට මෙන්න මේ කියන කොටු කොලේ අඳින්න ඕන. අඳිද්දී ළමයි ඔයා දැන් මේක ඔයාගේ අඳින පළවෙනි එකනේ ළමයි. අඳින පළවෙනි ඩ්‍රෝවින් එකනේ. මම හිතනවා ඔයා අලුතෙන්ම ඩ්‍රෝවින් ඉගෙන ගන්න ළමයි කියලා. මම කලින් කිව්වා අලුතෙන්ම ඩ්‍රෝවින් ඉගෙන ගන්න කට්ටිය තමයි මම මේන්ලි ફોකස් කරන්නේ. අනිත් තේරෙන්න කියලා දෙන්නේ. අලුතෙන්ම ඉගෙන ගන්න තේරෙන්න කියලා දෙන්නේ. ළමයි එතකොට ඔයා දැනටමත් ළමයි ඩ්‍රෝවින් ඉගෙන ගත්ත ළමයෙක් නම් මෙන්න මේ කොලේ ඔයා රාමුව ගහගත්ත කොලේ හරි මැදට වෙන්න මේ පෙනුම් තුන අරගෙන අදින්න. ඔයා දන්නවා මම මේ මොකද්ද කියන්නේ කියලා. ළමයි ඔයා ෆස්ට් ටයිම් ඩ්‍රෝයින් ඉගෙන ගන්න ළමයෙක් නම් ඒ කතන්දර මුකුත් ඔයා මුකුත් දන්නේ නැහැ දැන්. ඔයාට කරන්න තියෙන්නේ ළමයි මේ පෙනුම් තුන මේකේ අඳින්න. මේ පෙනුම් තුන මේකේ අඳින්න කොහොමද අඳින්න ඕන? ඉදිරි පෙනුම ඇඳා ඉදිරි පෙනුමට මේ පැත්තෙන් පැති පෙනුම ඇඳා ඉදිරි පෙනුමට යටින් සැලැස්ම ඇඳා. මට එක දෙයක් ඔයා මෙතන සම්පූර්ණ කරන්න ඕන ළමයි. ඒ දේ තමයි මෙන්න මේ පරතරය. මොන පරතරයද? මෙන්න මේ පරතරයයි සමාන කරලා අඳින්න ඕන. මොකද්ද ඒ කිව්වේ මම? ඉදිරි පෙනුමයි පැති පෙනුමයි අතර තියෙන පරතරය සෙන්ටිමීටර් 2ක් ඔයා තිබ්බොත් ඔයා ඉදිරි පෙනුමයි සැලැස්මයි අතර පරතරයත් සෙන්ටිමීටර් 2ක් තියන්න ඕන. හරිද? මම ඔයාට කියන්නේ නැහැ තියන්න ඕන ගන්න. ඔයා දැන් අඳින්න ළමයි ඕක. ඔයා අඳින්න ඕක. ඔයාට දීලා තියෙන රූපේ මිනුම් බලාගෙන ඕක අඳින්න ළමයි ආ. හරිද? ඔයා ඔය තුන අඳින්න. පැන්සලෙන් අඳින්න. හරි ළමයි. මම හිතනවා ඔයා වීඩියෝ එක පෝස්ට් කරලා ඒක ඇඳයි කියලා. ඔයාට අවශ්‍ය කරන මිනුම් සියල්ල මේක දාලා තියෙනවා මිලිමීටර වලින් තමයි අඳින්නේ. ළමයි ඔන්න මම දැන් එනවා මේක අඳින්න. මම මේ දැන් ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් ඔයාව පර්ෆෙක්ට් ඩ්‍රෝවින් එකට අරගෙන යන ගමන් ඉන්නේ ආ. ස්ටෙප් බයි ස්ටෙප් පර්ෆෙක්ට් ඩ්‍රෝවින් එකට ඔයාව අරගෙන යන ගමන් ඉන්නේ. ළමයි ඉදිරි පෙනුම ඇඳා ඉදිරි පෙනුම ළමයි
මම කොලේ ළමයි හරි බය මදින් මේ වැඩේ ළමයි මම නිතරම කරන්නේ නැහැ. හරි මැදවල් දෙක හොයාගන්නවා මේ රාමුවේ. හරි මැදවල් දෙක හොයාගන්න මේ කොටු කොලේ රාමුවේ. හරිද? හරි මැදවල් දෙක හොයාගෙන ළමයි. මේ මැද ඉඳන් මම මේ x කියන අගය ළමයි x මේ දැන් මම මේ කරන දේ ලොකුවට ඔලුවට ගන්න එපා ඈ. ෆස්ට් ටයිම් නම් ඉගෙන ගන්න ලොකුවට ඔලුවට ගන්න යන්න එපා. හරිද? ඔයා ඇඳ විදිය ඔයා ඇඳ පෙනුම් තුන විතරක් මේක ඇඳගත්තා නම් ඔයා හරියා. ලස්සනට ඇඳගත්තා නම් ඔයා හරි. ළමයි මම ඒක ළමයි බැලන්සින් ක්‍රමයටම කරන්න. ඔයා ඒ ක්‍රමේ දැන් ඔයා ඇඳලා නැත්තේ. ෆස්ට් ටයිම් අඳින්න යන ළමයි ඔයා ඇඳලා ඇත්තේ. ඒ හින්දා ඔයා දැන් ආයි මකලා අඳින්න ඕනේ නැහැ. ළමයි ඉදිරි පෙනුම මෙතන ඇඳොත් පැති පෙනුම මෙතන මෙහෙම අඳින්න වෙනවා. සැලැස්ම අඳින්න වෙනවා. මෙන්න මෙහෙම. හරිද ළමයි? ඔයා මෙන්න මෙහෙම ඇඳලා තියෙන්න ඕන. මෙන්න මේ රේඛාවයි එක රේඛාවක් ඈ. ඒක එක රේඛාවක්. මෙන්න මෙතනදී මකලා දාලා තියෙනවා වෙනස. තේරෙනවද ළමයි? මේ රේඛාව දික් කරාම මේ රේඛාව හරියටම හම්බ වෙන්න ඕන. හරිද? ඊට පස්සේ ළමයි දැන් ළමයි ඔයා මේ පෙනුම් තුන ඇඳගත්තනේ දැන්. ඔයාගේ මේ පෙනුමේ උස කීයක් වුණාද? මෙන්න මේ උස. මේ උස ළමයි කීයක් වුණාද? මේක ළමයි 50ක් වුණා. මේ උස නේ ළමයි මෙන්න මේ පළල කීයක් වුණාද? මේ ළමයි අපි කඩින් කඩ දාමු ඈ. අර මම උගන්වපු විදිහට මිනුම් දාන්න කඩින් කඩ දාන්න ළමයි. පාට කරා ඊතලේ පාට කරා මෙතන 10 දැම්මා. ඊට පස්සේ මෙතනට දැම්මා මේ ඊතලේ දෙපැත්ත පාට කරලා ඒක උඩින් දැම්මා 20 කියලා. මෙතනට දැම්මා ඊතලේ උඩින් පාට කරලා 20 කියලා දැම්මා. හරිද? 20 කියලා දැම්මා. හරිද ළමයි? එතකොට ඉදිරි පෙනුමේ උඩින් පාඩ කරා උඩින් මිනුම් මාන රේඛා දැම්ම. ඔය දැන් අර මිනුම් මං කියපු මිනුම් වලට මේ මාන රේඛා දාන්න ඕනේ. ඔහේ දාන්න බෑ. 30යි 10යි ළමයි 10 මෙහෙම දාන්න බෑ ආ. 10 එළියෙන් දාන්න වෙන්නේ. ළමයි කේන්ද්‍රයට ඉලක්ක වෙන විදිහට ගහලා ඒ ඊතලේ ළමයි එළියට අදින්න ඇදලා ලියන්න R 5යි. හරිද? දැන් ළමයි මෙන්න මෙහෙම එකක් ඇඳෙන්න ඕන. දැන් මම මේක අඳින දශමෙන් දශමෙටම ඔයාට කියාගෙන යනවා. කොහොමද මං කියන්නේ? මම මේ ඇඳපු රූපේ මකා ගන්නවා. මිනුම් ටික මකා ගන්නෑ. ඔයා මිනුම් ටික මුලින්ම ඇඳගෙන ඉන්න ඕනේ කියලා ගන්නෑ ළමයි. හරිද? ඇත්තටම දැන් ඔයා මේ අඳින විදිහට අපි එක්සෑම් එකේ නෑ. ඒ විදිහට නෙවෙයි. තව චූටි අප්ග්‍රේඩ් එකක් තියෙනවා. ඒ අප්ග්‍රේඩ් එක මම ඔයාට කියලා දෙනවා. ඒ අප්ග්‍රේඩ් එක මම ඔයාලට ඊළඟ ඩ්‍රෝවින් එකේ ඉඳන් කියලා දෙනවා. ළමයි මුලින්ම පොදුවේ ඔයා රේඛාවක් ඇඳගන්න ඉදිරි පෙනුමටයි පැති පෙනුමට. ඇඳලා එයාග ළමයි මිලිමීටර් 10ක් උඩට උස්සලා මිලිමීටර් 30ක් මේ පැත්තට අදින්න. ඇදලා මෙන්න මෙහෙම ඉදිරි පෙනුම ඔයා ඇඳ ගන්න. ඊට පස්සේ පැති පෙනුමට එන්න. මම ඔයාලට කිව්වනේ x වලට අගයක් තියාගන්න කියලා. ඉදිරි පෙනුම නම් පැති පෙනුමට අගයක් තියාගන්න. යම්සි පරතරයක් තියාගන්න. ඔයා ඒ පරතරේ සෙන්ටිමීටර් 3ක් ගත්තා කියමු. 3ක් ගත්තා නම් ළමයි 3ක් ඇරලා මේ මුල්ලේ නම් සෙන්ටිමීටර් 3ක් ඇවිල්ලා මිලිමීටර් 10ක් උඩට උස්සන්න පාදයක් ආයි දික් කරන ළමයි මිලිමීටර් 50ක් දුරට දික් කළා ආයි මිලිමීටර් 10ක් පල්ලයට ගේන්න. ඔන්න ඔයාට ඉදිරි පෙනුමයි පැති පෙනුමයි හැදුනා. හරිද? ඉදිරි පෙනුමයි පැති පෙනුමයි ඔයාට දැන් හැදිලා තියෙන්නේ. ඔන්න ළමයි මම සැලැස්ම හදන්න එනවා. සැලැස්ම එන්න ඕන ඉදිරි පෙනුමට මිලිමීටර් 3ක් සෙන්ටිමීටර් 3ක් පල්ලෙහාන් ළමයි. මම ඔයාලට කිව්වා ඒක.
ඔයා මෙතන ගත්ත පරතරේ මෙතන තියන්න ඕන. ඇයි ඔයාට එහෙම කරන්න ඕන? ඒක මම ඉස්සරහට කියනවා. ඇයි එහෙම කරන්න ඕන? මම ඒක ඉස්සරහට කියනවා. ළමයි මේක දිග කොච්චරක් එන්න ඕනද මේ රේඛාවේ? මේක පල්ලටම ගහගත්තා. මිලි සෙන්ටිමීටර් 3කටම ගහගත්තා. මිලි 30කට ගහගත්තා. ගහලා මිලි 30කට ගහගෙන ඒක මිලිමීටර් 50ක් පල්ලෙහාට ගෙන ආවා. ඔන්නලා මම මිලිමීටර් 50ක් පල්ලෙහාට ගෙන ආවා. ගෙනහැල්ලා පුටුවක් ඇඳගත්තා. ඊට පස්සේ මම මෙන්න මේ පාදේ ඉඳන් මෙන්න මේ පාදේ ඉඳන් මිලිමීටර් 10ක් පල්ලෙහෙන් රේඛාවක් ගහගත්තා. ඒ පාදේ ඉඳන් මිලිමීටර් ඒ පාදේ ඉඳන් මිලිමීටර් 20ක් පල්ලෙහෙන් රේඛාවක් ගහගත්තා. ඒ පාදේ ඉඳන් මිලිමීටර් 20ක් පල්ලෙහෙන් ආයෙ රේඛාවක් ගහගත්තා. හරිද ළමයි? ඊට පස්සේ මෙන්න මේ පාදේ හරි මැදින් මෙන්න මේ පාදේ හරි මැදින් මේ පාදේ හරි මැදින් ළමයි පොඩි කඩේරක් ඇඳගත්තා. මොන පාදේද? මේ පාදේ. මේ පාදේ හරි මැදින් ළමයි පොඩි කඩේරක් ඇඳගත්තා. මෙන්න මේක කේන්ද්‍රය මේක කේන්ද්‍රය අපි හොයාගත්තා. කේන්ද්‍රය හොයාගෙන ළමයි ගන්න කව කටුවට අරය මිලිමීටර් 5ක් අරගෙන මේ කේන්ද්‍රය උඩ තියලා මිලිමීටර් 5 වෘත්තයක් අඳින්න. හරිද? ඇඳලා ළමයි මම ඔයාට ඉගෙනුවා රේඛා මොනවාද? රේඛා වර්ග දිගුදාම කඩ රේඛාවක් අඳින්න. දිගුදාම කඩ රේඛාවක් අඳින්න. අර ළමයි ඒ වෘත්තෙට ඒක අඳින්නට ඔයගොල්ලෝ තුවක්කු වෙඩි තියාගෙන ගේම් ගැහුවා නම් දකින්නවා ළමයි වෙඩි තියාගෙන ගේම් ප්ලේ කරලා තිනවා තුවක්කු ස්කෝප් එකේ තියෙන ඉලක්ක බලන එක. ඒ ස්කෝප් එකේම ක්‍රොස් බෝ එක තියෙන ළමයි. අන්න ඒ ක්‍රොස් එක විදිහට තමයි මේක තියෙන්න ඕනේ. ඒ ක්‍රොස් එක විදිහට තමයි මේක තියෙන්න ඕනේ. මම ඔයාලට දීලා තියෙන්නේ මේ කඩ රේඛාවල දිග හොඳ. ඒක පොඩ්ඩක් බලලා මෙහෙම අඳින්න ළමයි. මෙහෙම අඳින්න. හරිද? අට ඒක මම පොඩ්ඩක් zoom කරලා පෙන්නන්න. පේනවද ළමයි? අන්න ඒ විදිහට මම තව පොඩ්ඩක් මේක තව සැරයක් ඇඳලා පෙන්නන්නම් ඒක. කොට ඉරයි දිග ඉරයි. දිග ඉරයි කොට ඉරයි දිග ඉරයි කොට ඉරයි දිග ඉරයි කොට ඉරයි දිග ඉරයි. ඔන්න ඔහොම ළමයි. දිගුදාම කඩ රේඛා. එහෙම නැත්නම් ළමයි ඕකට මට මේ ටියුට් එකේ තිබ්බේ මම දීලා තිබ්බේ දෙකලවර ඝන දාම නෙවෙයි සිහින් දාම රේඛා කියලා මම දීලා තිබ්බා. දිගුදාම කඩ රේඛා කිව්වත් හරිය ළමයි. සිහින් දාම රේඛාව කියලා තමයි ටියුට් එකේ දීලා තියෙන්නේ මම. ඊට පස්සේ ළමයි ඔයා හරි මේක දාගත්තා. උඩ එක වැරදි නේ ළමයි. උඩ එකේ මෙන්න මෙහෙම කට්ටක් එන්න ඕන. මේ කට්ට ළමයි කොච්චර බැස්මක්ද? මම zoom එක අයින් කරන්නම්. මේ කට්ට මොන කට්ටද? මෙන්න මේ කට්ට ළමයි පැතිපෙනුම එන්න බෑ. මම ඇදලා නැහැ ඒක මේ. මෙන්න මේ කට්ට. ළමයි මේ කට්ට මෙන්න මෙතන ගැඹුර කීයද? මෙන්න මේ උස. මෙන්න මේ උස කීයද ළමයි? මෙන්න මේ කෑල්ලේ උස මම මේ මාට කරන කෑල්ලේ උස මිලිමීටර් 5යි. එහෙනම් ළමයි ඔයා මේ අගිස්සින මිලිමීටර් 10ක් ඇවිල්ලා මිලිමීටර් 5ක් පල්ලෙහාට එන්න ඇවිල්ලා මිලිමීටර් 20ක් ඇවිල්ලා ආයි උඩට එන්න. උඩට ආවට පස්සේ මෙන්න මේ වහපු කෑල්ල අයින් කළා දාන්න. ඔන්න අපිට ආවා පැතිපෙනුම. හරිද? ඔන්න ඉදිරි පෙනුම ආවා. පැතිපෙනුම ආවා. මෙන්න සැලැස්මත් අපි ඇඳගත්තා. ළමයි මම හරි නේද ළමයි? ඉදිරි පෙනුම හරි. සැලැස්ම හරි. පැතිපෙනුම හරි. correct. ළමයි මම දැන් ඔයාට පොඩි තව වැඩක් කරලා පෙන්නනවා. මම ඔයාලට වගුවේ ළමයි. මිනුම් රේඛා වර්ග කරන වගුවේ ඔයාට දුන්න මොකක්ද දන්නවද? මම දුන්නාට නොපෙනෙන දාර අඳින්නේ කොහොමද? කඩ රේඛා වලින් කිව්වා. නොපෙනෙන දාර අඳින්නේ කඩ රේඛා වලින් කිව්වා. ළමයි මට කියන්න මෙන්න මේ මං අඳින රේඛාව. මෙන්න මේ මං අඳින රේඛාව
ඔයා ඉදිරියෙන් බැලුවාම ඉදිරි පෙනුමෙන් බැලුවාම ළමයි ඔයාට වස්තුව 2D විදිහට නෙවෙයි පේන්නේ මේ ඔයාට වස්තුව 2D විදිහට පේන්නේ ද්විමාන විදිහට පේන්නේ ඔයා ඉදිරි පෙනුම බැලුවාම අර මම ඔයාලට කිව්වේ ඔයාට මෙන්න ෆ්ලැට් විදිහට පේන්නේ ඉදිරි පෙනුම දිහා බැලුවාම ළමයි ඔයාට ෆ්ලැට් විදිහට නේ ඔයාට පේන්නේ මේ ෆ්ලැට් විදිහට ඔයාට පේන්නේ ඔය ෆ්ලැට් හරිද ඔය ෆ්ලැට් විදිහට පෙනෙද්දි ළමයි මොකද්ද තියෙන කතන්දරේ තමයි ඉදිරි පෙනුමේ ළමයි මෙන්න මේ රේඛාව යාට නොපෙනෙන දාරයක්. එහෙම නැත්නම් සැඟවුණු දාරයක්. තමයි එයාව කඩේරකින් ලකුණු කරන්න ඕන. කඩේර මේ වගේ දිග ඉරයි කොට ඉරයි දිග ඉරයි කොට ඉරයි දිග ඉරයි කොට ඉරයි නෙවෙයි. සමාන කඩේරි වලින් ළමයි එයා ඉන්නේ උඩ ඉඳන් මිලිමීටර් 5ක් ආවම. ඒ කියන්නේ ළමයි මෙන්න මේ උඩ පාදේ ඉඳන් මිලිමීටර් 5ක් ආවම කඩේරි වලින් ලකුණු කරන්න එයාව. හරිද? එයාව කඩේරින් ලකුණු කරනවා. හේතුව ඇයි කියන්නමයි ඉතින් ඒක එහෙම තමයි ස්ටෑන්ඩඩ් එක. ඔයාට නොපෙනෙන දාරයක් තියෙනවා නම් ඉදිරි පෙනුමේ නොපෙනෙන දාරයක් තියෙනවා ඔයාට. ඒක ඔයා ලකුණු කරන්න ඕනේ කඩේරින්. ප්‍රක්ෂේපණ ක්‍රමයට ආහම. ළමයි ඉන්න පැති පෙනුමට. පැති පෙනුමේ ළමයි මෙන්න මේ පළලින් හරි මැද මම දානවා සිහින්දාම රේඛාව. එහෙම නැත්නම් ළමයි දිගුදාම කඩ රේඛාවක් දානවා. ඇයි ඒ? දිග ඉරයි කොට ඉරයි. ඒ ළමයි මෙන්න මේ වෘත්තයක් තියෙනවා. මේකේ ඇතුලේ මේ පැත්තෙන් බැලුවම ළමයි මෙන්න මේ ඇතුලේ වෘත්තයක් තියෙනවා. ඒකගේ කේන්ද්‍රය තමයි මේක කියලා කියන තමයි ඔය දාන්නේ. මොකද්ද? ඔයා මෙහෙම ද්විමානව මේ පැත්තෙන් බැලුවාම පැතිපෙනුම දිහා විතරක් බැලුවාම ඔයාට පැතිපෙනුමෙන් පේන්නේ නැහැ. නමුත් පැතිපෙනුමට ඇතුලෙන් තියෙනවා වෘත්තයක්. මෙන්න මේ වෘත්තය. ඒ වෘත්තය තමයි මධ්‍ය රේඛාව තමයි ඕක කියලා ඔය පෙන්වන්නේ. තමයි මෙන්න මේ මධ්‍ය රේඛාවට මිලිමීටර් 5ක් වෙන විදිහට දෙපැත්තෙන් දාගන්න කඩ රේඛා. ඇයි ඒ? ළමයි වෘත්තයේ බිත්ති දෙක එතනයි කියලා පෙන්වන්නේ. මෙන්න මේ වෘත්තයේ බිත්ති දෙකේ කොන් දෙක එතනයි කියලා පෙන්වන්නේ. සරලම කිව්වොත් ළමයි වාට මේ පැතිපෙනුමින් අත දාලා අත දාන්න පුළුවන්. අතේ ඇඟිලි කිහිපයක් දාන්න පුළුවන් මේ වෘත්තය ඇතුළට. ඒක තමයි ඔය කියන්නේ. මෙතන එහා පැත්තේ වෘත්තයක් තියෙන තලයෙන් ඇතුලේ. ඒක ඔය කියන්නේ. හරිද ළමයි? ඔන්න යම් කිසි ප්‍රමාණයක් දුරට අපි වැඩේ කොට දාගත්තා. ඔව් ළමයි එච්චරයි. සැඟවුණු රේඛාවල අඳින්න තියෙන ඔච්චරයි. ඔච්චරයි නේ ළමයි. ඔයාට මේ ඉදිරි පෙනුමෙන් අඳින්න වෙනවා මෙන්න මේ කියන කඩ රේඛා දිගුදාම කඩ රේඛා. දිග ඉරයි කොට ඉරයි. ඇයි ඒ හරිමැදි? ඇයි ළමයි මේ වෘත්තයේ කේන්ද්‍රයක් යනවනේ මෙතන ඔයා ඉදිරි පෙනුමෙන් බලද්දිත් ඔයා මේ ඉදිරි පෙනුමෙන් බැලුවාමත් ළමයි ඉදිරි පෙනුම විතරක් ඔයාට 2D පේන හදාගත්තට පස්සේ ඔයා මේ රූපේ ඔළුවෙන් හදාගන්න ඉදිරි පෙනුම විතරක් පේන විදිහට හදාගත්තට පස්සේ ළමයි මෙන්න මෙතනින් අත දැම්මම ඔයාට වෘත්තයක් අහු වෙනවා. ඔය වෘත්තේ කේන්ද්‍රය තියෙන ළමයි හරියට මේ ඉදිරි පෙනුමේ හරිමැදි. එහෙනම් මම ඒ කේන්ද්‍රය ලකුණු කරනවා දිග ඉරයි කොට ඉරයි. දිග ඉරයි කොට ඉරයි. ළමයි ඒකට ඒ රේඛාවට මිලිමීටර් 5ක් දෙපැත්තෙන් කඩයිරි දෙකක් මම ලකුණු කරනවා. හේතුව අර කියපු වෘත්තේ මෙන්න මේ කියන වෘත්තේ ළමයි කොන් දෙක දාර දෙක එන්නේ ඒ දාර දෙක නොපෙනෙන දාර දෙකක් තියෙනවා මම ඉදිරි වෙනුවෙන් බැලුවා. හරිද? ඔන්න ළමයි මම රූපේ මිනුම් ටික මකණු කරගත්තා. මම මුලින්ම අර කලින් දල වැඳපු වෙලාව වඩ උපදෙස් නොදී යඳපු වෙලාවේ ඊට පස්සේ තමයි මේ මිනුම් එහෙම රේඛා මේවා මිලිමීටර මෙතන පරතරය මිලිමීටරයයි මෙන්න මේ මෙතන පරතරය මිලිමීටරයයි මේ මං කළු පාටින් අඳින පරතරය කීයද? ඒ පරතරය මිලිමීටරයයි එයා ෆලෝ කරන්න ළමයි ඒ විදිහටම ෆලෝ කරන්න. මම ඔයාලට අන්තිම පිටුවේ තිබ්බ මිනුම් අන්තිම හරියේ තිබ්බ ටියුට් එකේ මිනුම් රේඛා දාන හැටි පෙන්නුවේ ඒකයි. මාන රේඛා. හේතුව ළමයි ඒ ටික වැදගත්. ඒ ටික ඉතාම වැදගත්. මේක අඳින වගේම තමයි වැදගත්. ළමයි මිලිමීටර් 5ක් 6ක් අතර අකුරෙන් මෙන්න මේකේ යටින් ලියන්න මිලිමීටර් 5ක් ඇරලා මෙන්න මේ යට රේඛාවේ මිලිමීටර් 5ක් ඇරලා යටට මෙන්න මේ යට රේඛාවෙන් මේ යට රේඛාවෙන් මිලිමීටර් 5ක් යටට ඇරලා මිලිමීටර් 3ක් උස අකුරෙන් ලියන්න. මිලිමීටර් ඔන්න මම ළමයි මිලිමීටර් 3ක් අරගත්තා. 3න්නේ 5ක් අරගත්තා. ඔන්න මිලිමීටර් 3ක් 5ක් අරගත්තා. එතන ඉඳන් ළමයි පල්ලෙහාට
මිලිමීටර් 5ක අකුරෙන් හෝ 6ක අකුරෙන් අතර අකුරකින් ලියන්න ප්ලෑන් කියලා ලියලා යටට ඉරක් ගහන්න. ඒ කිව්වේ ළමයි මෙන්න මේ ප්ලෑන් කියන අකුරු ටිකේ මුදුන් ටික තියෙන අකුරේ ඔලු ටික තියෙන ළමයි අකුරේ ඔලු ටිකයි මෙන්න මේ ඉදිරි වෙනුමේ යට රේඛාවේ අතර පරතරය මිලිමීටර් 5යි. මිලිමීටර් 5යි 8යි ඒ වගේ ගණන් ළමයි තියෙන්නේ. ඊට පස්සේ ළමයි එන්න මේ අකුරේ උස කීයද? ප්ලෑන් කියන අකුරේ උස ළමයි ප්ලෑන් නෙවෙයි එකට එන්න ඕන. ෆ්‍රන්ට් කියලා එන්න ඕන. ෆ්‍රන්ට් මේ ෆ්‍රන්ට් කියන අකුරේ උස ළමයි VIEW. ළමයි පොඩ්ඩක් එන්න මේක දාගන්න එපා. මේක ළමයි හරි මැදට වෙන්න ඕන රූපේ. ඉදිරි පෙනුමේ හරි මැදට වෙන්න ඕන මෙන්න මේ කියන ෆ්‍රන්ට් view කියන ඔක්කොම. ෆ්‍රන්ට් view මම ලොකුව ලියන F R O A ඔක්කොම කැපිටල් ළමයි ඔක්කොම කැපිටල් අකුරු එක සමානයි. මම ඔයාලා ලියන්න ඕන විදිහටම ලියන්නම් F R O N T V I E W යටින් ඉරක් අඳින්න. මේ අකුර උස කීයද? මිලිමීටර් 5ක් 6ක් අතර. තමයි මේකට ලියන්න මෙන්න මේ යට පාදයේ ඉඳන් මිලිමීටර් 5ක් 8ක් අතර පරතරයකින් ලියන්න. S I D E V I E W යටින් ඉරක් අඳින්න. යමයි යටින් ඉරක් අඳින්න මේ පරතරයක් හිටින්නේ නැහැ. තනි කරම යටින් ඉර ගහන ඔක්කොටම හැමෝම ගෑවෙන්න අඳින්නේ මේ විදිහට මේ පරතරයක් හිටින්න අඳින්නේ නැහැ හොඳේ. අර මගේ මම ඇඳපු විදිහට අඳුනේ. ළමයි මෙයාගේ පල්ලෙහාම රේඛාවෙන් මිලිමීටර් 5ක් 8ක් පරතරයක් තියලා එතන ඉඳන් පල්ලෙහාට අඳින්න මිලිමීටර් 5ක් 6ක් අතුරෙන් අකුරකින් 5ක් 6ක් උස අකුරකින් PLAN. දැන් ඔයා කියයි මට ඉංග්‍රීසි බෑනේ. ඔයාගෙන දැන් මට ඉංග්‍රීසි බෑනේ මම සිංහලෙන් ලියන්නද? ඔව් සිංහලෙන් ලියන්න. එහෙනම් ප්‍රශ්නයක් නැහැ ඒ ලෙවල් වලට. ඔයාලට ඉංග්‍රීසි නම ඇත්තටම ටෙක් කරනවා ඉංග්‍රීසි බැරිම ළමයි. ඉංග්‍රීසි බැරිම ළමයෙක් ඉන්නවා ළමයි මේක ඉදිරි පෙනුම කියලා ලියන්න. ලියලා යටින් ඉරක් ගහන්න. ඉදිරි පෙනුම කියලා ලියද්දි ළමයි ඒ සිංහල අකුරු වලක් උස මිලිමීටර් 5ක් 6ක් අතර වෙන්න ඕන. ඉදිරි පෙනුම, පැති පෙනුම, සැලැස්ම වරදක් නෑ ළමයි. ඉතින් වරදක් කියන්න බෑ. ඔයාලට ඉංග්‍රීසි බෑනේ. හැබැයි මම කැම්පස් යනවා නම් අනිවාර්යෙන් ඉංග්‍රීසි පුළුවන් වෙන්න ඕන. කැම්පස් එකේ ගිහලා ඔයාලට සිංහල ලියන්න බෑ. ඒ ලෙවල් වල පුළුවන් ඈ. ඒ ලෙවල් වල පුළුවන්. මේවා ළමයි ජීවිතේට ඇත්ත ලෝකේ මේවා ඉංග්‍රීසි සිංහලෙන් ලියන්න නැහැ ඉතින් කියන්නේ. ඒ ලෙවල් වල ලියන්න පුළුවන්. මුත් ළමයි අපි කියන්නේ ඔය වගේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් වලට ඉදිකිරීමේ වලට කර්මාන්ත වලට ඉංජිනියරින් අවස්ථාවලට ආවම මේවා සිංහලෙන් ලියන්නේ නැහැ. හරිද ළමයි? මේක දාගන්න. ළමයි ඔන්න අපි බේසිකලි ඩ්‍රෝවින් එකක් ඉවර කරා ඈ. මේක තමයි ළමයි ඩ්‍රෝවින් එක ඉවර කරන එක. මේක අපි නොකරපු එක දෙයයි තිබුණේ. නොකරපු එක දෙය තමයි ළමයි. ඔයා දැන් මේ තුන මෙහෙම ලස්සනට ඇඳගත්තානේ. මිනුම් ටික දාගත්තානේ. ළමයි මම ඒක නිල් පාට පෑනින් ඔයාලට ඇඳලා පෙන්නන්නම්. අපි නොකරපු දේ තමයි මෙන්න මේ දේ ළමයි. මම ඔයාලට මෙන්න මේ පරතරයයි සමාන කරගන්න කියලා කිව්වා. ඔයා සමාන කරගන්න නැති. ළමයි මෙන්න මේ පරතරයයි මම ඔයාලට නොකියපු දේ තමයි මම ඔයාලට ඊළඟ ඩ්‍රෝවින් එකේදී ඔයාලට පැහැදිලි කරන දේ තමයි මෙන්න මේ මං ඇඳපු පරතරයයි. ඒ කිව්වේ මෙන්න මේ රේඛාවයි මෙන්න මේ වගේ රාමුවේ මෙන්න මේ රේඛාව අතර පරතරය. මෙන්න මේ පරතරය. මේ වාගේ මේ ප්ලෑන් එකේ අගිස්සෙම රේඛාවයි රාමුවේ රේඛාවයි අතර පරතරයයි. ඉදිරි පෙනුමේ මේ උඩ තියෙන රේඛාවයි ඉන්නවනේ. මේ රේඛාවයි රාමුවේ උඩ රේඛාවයි අතර පරතරයයි. මෙන්න මේ පරතරයයි ආසන්න වශයෙන් සමාන වෙන්න ඕනේ. ආසන්න වශයෙන් ওই තුන් දෙනා සමාන වෙන්න ඕන. ඒක මම ඔයාලට මේක කිව්වේ නෑ. අපි ඊළඟ ඩ්‍රෝවින් එකේ නම් A level එකටත් යනවා. A level එකට ආවම පස්සේ ඔයා ඉන්නේ ෆයිනල් level එකේ. ස්ටෑන්ඩඩ් level එකේ. ස්ටෑන්ඩඩ් level එකේ එතකොට ඔයා ඉන්නේ. ළමයි අනිත් එක තමයි මෙන්න මේ රේඛාවයි. මෙන්න මේ රාමුවේ මෙන්න මේ රේඛාවයි රාමු රේඛාවයි. මෙන්න මේ පැතිපෙනුමේ ඉදිරි පෙනුමේ පැති රේඛාවයි සැලැස්මේ පැති රේඛාවයි අතර පරතරය මම මෙන්න මෙහෙම අඳිනවා. මේ පරතරයයි මෙන්න මේ පරතරයයි මෙන්න මේ පැති පෙනුමේ අගිස්සෙන් එන රේඛාවේ පරතරයයි ළමයි. මේවා හරි කෙලින් ඇදෙන්න ඕනේ.
අඩි රූල් තියලා අඳින්න ඕන රේඛා මේ ළමයි එක රේඛාවක්වත් අඩි රූල් නොතිය අඳින්නේ නැහැ. මම මේකේ ඇඳලා තියෙන මෙන්න මේ රවුමේ වෘතය අරින්න අනිත් සියලු රේඛා මේ අකුරු පවා ළමයි හරිනම් අඩි රූල තියලා අඳින්න ඕන. ඕකේ මේ රවුම ඇරෙන්න මේ ඇඳලා තියෙන අකුරු පවා අඩි රූල තියලා අඳින්න ඕන. ඒක තමයි ස්ටෑන්ඩඩ් එක. ළමයි මෙන්න මේ පරතරය මොකද මොන පරතරයද? මෙන්න මේ පරතරයයි මේ පරතරයයි මෙන්න මේ පරතරයයි මේ පරතරයයි මේ පරතරය ළමයි ආසන්න වශයෙන් සමාන වෙන්න ඕන. හරිද? ඒකේ තේරුම මොකද්ද? ඒකේ තේරුම තමයි ළමයි මෙන්න මේ පෙනුම් ඔයාට මේකේ තේරුම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහරට ඔයාට තේරෙයි මේක දැනටමත් තේරෙලා ඇත්තේ. මම මේ ස්ටෙප් බයි ස්ටෙප් ආපු හින්දා. ඔයාට සමහර වෙලට තේරෙන්නේ නැහැ මේකේ තේරුම මොකද? ඉතින් මොකද්ද මේ පරතර තුන ආසන්න වශයෙන් එකට එකිනෙකා සමාන වෙන්න ඕනිලු. මේ පරතර තුන මෙන්න මේ පරතර තුන ආසන්න වශයෙන් එකිනෙකාට සමාන වෙන්න ඕනලු. ඔය තුනයි මේ තුනයි සමාන වෙන්න ඕනේද? එහෙම එකක් නැහැ. මේ පරතර තුනයි මේ පරතර තුනයි සමාන වෙන්න ඕනේද? එහෙම වෙන්න ඕනේ නැහැ. ඔය ජෝඩු දෙක සමාන වෙන්න ඕනේ නැහැ. ජෝඩු නේ මේ තුන් දෙක සමාන වෙන්න ඕනේ නැහැ. මේ දෙක මේ තුන ආසන්නව සමාන වෙන්න ඕන. මේ තුන ආසන්නව සමාන වෙන්න. උදාහරණයකට මම ඔයාලට ගාණක්ම දාලා පෙන්නන්නම්. මේක මම ඔයාලට මෙන්න මේ පරතරේ 30යිනේ දුන්නේ. මෙයා 30යි, මෙයා 28යි, මෙයා 28යි වුණොත් කමක් නැහැ කියතයි. හරිද? මෙයා 33ම 30 වුණත් ප්‍රශ්නයක් නැහැ. තමයි මම ඔයාලට මෙන්න මේ පරතරේ කීයද දුන්නේ? 30යිනේ දුන්නේ. එයයි මෙයත් 30යි, මෙයත් 30යි වුණොත් අවුලක් නැහැ ළමයි. ෂේප් මම ඔයාට එන්නම් ඊළඟ එකේ දැන් මම ඕක බෙදෙන හැටිත් කියලා දෙනවා. මම මෙතන කියලා දුන්නේ නැහැ ඒගොල්ලෝ. ඒ කියලා දුන්නේ නැතිලම දැන් ඔයාට තේරෙයි ඔයාට ප්‍රශ්නයක් තේරුණා මේ ගාන අඳිද්දි. මොකද්ද ප්‍රශ්නේ? මේක අඳින්න පටන් ගන්නෙ කොහෙන්ද? මේ පෙනුම් තුන අඳින්න පටන් ගන්නෙ කොහෙන්ද කියලා ගැටලුවක් ඔයාට එන්නේ නැති. මේ ඩ්‍රෝයින් එක කරද්දි. ඒක මම ඔයාට ඌමනාවෙන් එව්වේ. ඒ ගැටලුව ඔයාගේ මනසට මම ඔයා ෆස්ට් ටයිම් එක ඉගෙන ගන්න ළමයෙක් නම් ඔයාගේ මනසට මම ඒක ඌමනාවෙන් දැම්මේ. හේතුව මට ඕන වුණා ඔයා මේ පෙනුම් තුන මෙන්න මේ පරතරයන් සමානව මේ කොලේ අඳින්න ඕන කියලා ඒක ඔයාට දනවන්න තේරුම් කරවන්න. දැන් ඔයාට තේරෙනවා ළමයි ඊළඟ ඩ්‍රෝවින් එකේ නම් අපි අඳිද්දී අපි මෙන්න මේ පරතරයන් හදලා තමයි ඩ්‍රෝවින් එකට බහින්නේ. හරිද? අන්න ඒ පොයින්ට් එක මට ඔයගේ වටිනාකම තේරුම් කරන්න දානවා මේක එහෙම කරේ. හරිද ළමයි? එහෙනම් අපි ඊළඟ ඩ්‍රෝවින් එකට යමු. දැන් මේ ඩ්‍රෝවින් එක මේ පිටුව හරි. දැන් ඔයා මේ පිටුව කම්ප්ලීට් කරලා තියෙන්නේ. හරිද? මේ පිටුව ඔයා කම්ප්ලීට් කරලා තියෙන්නේ. අවසාන වශයෙන් මම මෙහෙම දෙයක් කියන්න ළමයි. මේ ලෙසන් එකේ. ඔයා හිතන්නේ ඇයි මෙතන මේ පරතරයන් මෙහෙම තියන්නේ කියලා? මට ඒකට හේතුව ගැන සරලම හේතුව. කුලුකු තර්ක ඕනේ නැහැ ළමයි. සරලම හේතුව තමයි මේ පෙනුම් තුන මේ කොලේ පොඩ්ඩක් හරි මැදට තියාගන්න. හරි මැදටම නෙවෙයි ළමයි. මේ රාමුව ඇතුලේ මේ පෙනුම් තුන ඉදිරි පෙනුම පැති පෙනුම සැලැස්ම කියන පෙනුම් තුන පොඩ්ඩක් බැලන්ස් විදිහට බෙදා හරින්න බැලන්ස් විදිහට පිහිටවන්න බැලන්ස්ලි තියන්න බැලන්ස් එක නැති කරවන්න නෙවෙයි එක්ක මේ කොන මේ රාමුවේ මේ පැත්තට බර කරලා මේ පෙනුම් තුන අඳින්නත් නෙවෙයි රාමුවේ අර පැත්තට බර කරලා මේ පෙනුම් තුන අඳින්නත් නෙවෙයි රාමුවේ යටට බර කරලා මේ පෙනුම් තුන ඇඳ ගන්නත් නෙවෙයි රාමුවේ උඩට බර කරලා මේ පෙනුම් තුන අඳින්නත් නෙවෙයි ළමයි හරියට මේ රාමුවත් එක්ක බැලන්ස් කරලා මේ පෙනුම් තුන අඳින්න තමයි ඔය විදිහට පරතර තියන්නේ. මොකටද පරතර තියන්නේ? මෙහෙම පරතර අපි සමාන විදිහට ගන්නේ රාමුවයි මේ පෙනුම් තුනයි අතර රාමුව ඇතුලේ මේ පෙනුම් තුන පිහිටුවීම බැලන්ස් කරගන්න. ළමයි. හරි. අපි න ළමයි ඉස්සරහදී හම්බෙමු. ඕගොල්ලෝ වැඩ ටික කරගෙන යමු. ඊළඟ ලෙසන් එකත් එක්ක හම්බෙමු.